ඔයා හිතාගෙන ඉන්නවනම් highly hireable front-end developer කෙනෙක් වෙන්න mastering Redux කියන දේ ඔයාට ගොඩක් වැදගත් වෙන part එකක්. එතකොට මේ Redux කියන්නේ මොකක්ද? Redux කියන්නේ predictable and maintainable powerful JavaScript library එකක් global state management වලට use කරනවා. එතකොට ඇයි අපි Redux use කරන්නේ? ඔයාලා කලින් හදලා තියෙන React.js application වලදී ඔයාලා data pass කරන්න state management වලට use කරන්න නැත්තේ props නැත්තම් එහෙම නැත්තම් use state වගේ React hook එක through තමයි වැඩේ කරන්න ඇත්තේ. එතකොට මෙතන තියෙන අවුල මොකක්ද? ඔතනදී components අතර data pass කරද්දී props හරහා data pass කරද්දී මෙතනදී ඇති වෙන්න පුළුවන් ගැටලුවක් තමයි prop drilling කියන දේ. මේ prop drilling කියන එකට solution එකක් විදිහට තමයි මේ Redux ලා අපිට මේ solution එක ගෙනල්ලා තියෙන්නේ. මෙතනදී Redux අපි basically කොහොමද setup කරන්නේ? එතකොට configuration ඉවර වුණාට පස්සේ අපි apply කරන්නේ කොහොමද? හදාගත්ත actions කොහොමද අපි use කරන්නේ? මේ ඔක්කොම මේ වීඩියෝ එකෙන් කතා කරනවා. මේකට මම use කරන්නේ Habit Tracker කියන app එකක්. simple application එකක්. මේකෙදී අපිට Redux වලදී අපිට basically ඉගෙන ගන්න ඕනි හැමදේම මේ project එක through මම ඔයාලට කියලා දෙනවා. so අපි යමු project එක හැදෙන හැටි බලන්න. හරි basically Redux වලින් වෙන්නේ මෙන්න මේ දේවල් ටික. දැන් මේ diagram එකේ පේන විදිහට මේකේ තියෙනවා actions තියෙනවා store එකක් තියෙනවා reducers තියෙනවා ඊට පස්සේ React components තියෙනවා. දැන් එතකොට Redux අපි use කරන්න නම් අපි store එක අපේ React application එකේ මොකද්ද කරන්න ඕනි register කරන්න ඕනි ඊට පස්සේ store එකේ අපි ලියලා තියෙන reducers අපි store එකට register කරන්න ඕනි එතකොට reducers ඇතුලේ තමයි actions තියෙන්නේ එතකොට අපි කොහොමද actions use කරන්නේ actions අපි dispatch method එක through අපේ components වල React components වල අපි use කරනවා එතකොට basically වෙන scenario එක තමයි මම මේ diagram එකෙන් පෙන්නලා තියෙන්නේ මෙතනදි වෙන්නේ action එකක් ගිහිල්ලා store එකේ වදිනවා store එකෙන් reducers වලට යනවා reducers වලින් අලුත් state එකක් හදලා store එකට එනවා එතකොට අපිට React component එකදී අපිට ලියන action එකක් ලේසියෙන්ම manipulate කරලා ඒක use කරන්න පුළුවන් වෙනවා මේක තමයි basic idea එක React Redux වලදී කොහොමද වැඩ කරන්නේ කියන අදහස තමයි මෙතනින් මම පෙන්නලා දෙන්නේ. එතකොට මේක තමයි අපේ Habit Tracker app එකේ අන්තිම version එක. එතකොට මේක simple UI එකක් තියෙනවා. මොකද අපිට ඉගෙන ගන්න ඕනේ Redux වැඩ කරන හැටි විතරයි. එතකොට මෙතනදී අපිට habit එක නමක් දෙන්න පුළුවන්. ඊට පස්සේ frequency එක select කරන්න පුළුවන් dailyද weeklyද කියලා. ඊට පස්සේ මෙතන add habit කියලා button එකක් තියෙනවා. ඔක click කරාම අපේ habit එක අපේ habit list එකට වැටෙනවා. එතකොට මෙතන තියෙන තව functionalities තමයි මේක mark as complete කරන්න පුළුවන්. එතකොට දවස් 30ක් තිස්සේ අපි කරන ටික මේක days ගාන මෙතන mark වෙනවා. එතකොට මේක unmark කරන්නත් පුළුවන්. ඕනනම් මේක remove කරන්නත් පුළුවන්. ඒ වගේ functionalities ටිකක් මෙතන තියෙනවා. හරි. අපි යමු මේ app එක දැන් හදන්න. හරි අපි දැන් වැඩේ start කරමු. හරි මෙතනදී ඉස්සෙල්ලාම දැන් අපි Redux toolkit එක ගැන ඉගෙන ගන්න යන්නේ අපි. එතකොට Redux toolkit එක ඉගෙන ගන්නා මේක දැන් project එක through දැන් කරන්නේ. එතකොට Habit Tracker කියන project එක through කරන්නේ. එතකොට අපි ඉස්සෙල්ලාම මොකද කරන්න ඕනේ? Redux toolkit එක apply කරන්න පුළුවන් project එකක් ඉස්සෙල්ලා හදාගන්න. දැන් මම මේකට use කරන්නේ මම Vite තමයි use කරන්නේ. Vite use කරන්න මම browser එක ගන්නවා. මම Vite කියලා මම මෙතන search කරනවා. එතකොට මෙයාලගේ documentation බලමු අපි. Getting started අපිට ඕනේ මොනවද? හරි. මෙතන තියෙනවා මොකද්ද? Vite project එක හදාගන්න ඕනේ command එක තියෙනවා. npm create vite@latest කියලා. හරි. copy කරගත්තට පස්සේ මම මේක minimize කරගන්නම්. මම මෙතන අලුත් folder එකක් හදාගන්නම්. Redux toolkit කියලා මම folder එක හදාගන්නවා. හරිද? මේක තමයි හදාගත්ත folder එක. ඊට පස්සේ මම මේක open කරගන්නවා VS Code එකෙන්. okay. ඊට පස්සේ මොකද කරන්නේ?
මම මෙතනින් ටර්මිනල් එකක් ඕපන් කරගන්නවා. ටර්මිනල් එකක් ඕපන් කරගන්න. ටර්මිනල් එකක් ඕපන් කරගෙන මොකද කරන්නේ? දැන් මෙතනදී අපි මොකද්ද කොපි කරගත්ත කමාන්ඩ් එක තියෙනවනේ. මේ කොපි කරගත්ත කමාන්ඩ් එක මෙතෙන්ට ඇවිල්ලා කන්ට්‍රෝල් එකයි V එකයි දීලා පේස්ට් කරලා දැන් මෙන්ට එක උගන්න බා ස්පේස් එක තියලා ඩොට් එක තිබ්බා එන්ට් එක උගන්න. ඕකෙන් මොකද්ද වෙන්නේ කියලා අහුවොත් එහෙම npm create beat at latest එකෙන් නිකම්ම එන්ට් එක දුන්නොත් ඔයාගෙන් අහන ප්‍රොජෙක්ට් එකට දෙන්න ඕනේ නේම් එක එහෙම ටිකක් අහනවා. එතකොට දැන් අපි මෙතන already ෆෝල්ඩර් එකක් හදලානේ තියෙන්නේ. හරිද? ඒ ෆෝල්ඩර් එක හදලා ඒකේ ඇතුලේ තමයි අපිට ප්‍රොජෙක්ට් එක ඉනිෂියලයිස් කරගන්න ඕනේ. එහෙම ඉනිෂියලයිස් කරගන්න නම් ස්පේස් එකයි ඩොට් එකයි තියලා වැඩේ කරා නම් ගොඩ. මම මේක yes දීලා ප්‍රොසීඩ් කරනවා. දැන් මෙතන select a framework කියලා එනවා. මම මෙතනදී මට ඕනි React මට ඕනි TypeScript එක. හරිද? හරි. use roll down white මෙතන experimental case එකක් තියෙනවා. ඒක no කියලා දෙන්න. install with npm and start now කියලා තියෙනවා. මේක yes දෙන්න. හරිද? මේක npm install එකක් වෙනවා. එහෙම හරි npm install එක වුණාට පස්සේ මෙයා අපේ සර්වර් එක රන් කරලා මේක ලෝකල් එකේ රන් කරලා දෙනවා. කන්ට්‍රෝල් එකත් එක්ක ප්‍රෙස් කරාම හරි. ප්‍රොජෙක්ට් එක ඕකේ. ප්‍රොජෙක්ට් එක වැඩ හරි. ඊට පස්සේ අපි බලමු දැන් අපි මොකක්ද ඊළඟට කරන්නේ ප්‍රොජෙක්ට් එක ඕකේ. දැන් අපි මොකක්ද කරන්න ඕනේ Redux toolkit එක මේකට ඇප්ලයි කරන්න ඕනේ. අපි යමු ඊළඟ ස්ටෙප්ස් වලට. හරි. දැන් ඊළඟ ස්ටෙප් එක විදිහට දැන් අපේ ඇප්ලිකේෂන් එක නැත්තම් මේ අපේ ප්‍රොජෙක්ට් එක ස්ටයිලින් පාර්ට් එක කරන්න මම මෙතනදී යූස් කරන්නේ මොකද්ද material UI එක තමයි මම මෙතන යූස් කරන්නේ. හරිද? material UI කියලා සර්ච් කරන්න. එතකොට මෙතන එනවා React Components. එතකොට මෙතනින් යන්න get started installation එකට යන්න. මෙන්න මේ command එක copy කරගන්න මෙයාලා කියනවා new material emotion react emotion style කියන ඒ classes තුනම මේ මොකද්ද install කරගන්න කියලා හරි මේක copy කරගත්තා යන්න අපේ project එකට project එකට ගිහිල්ලා run වෙන server එක දැන් පොඩ්ඩක් stop කරගන්න copy කරගත්ත command එක paste කරලා end එක ඔබලා අපි මේක install කරමු හරි ඕක install වෙනකම් දැන් අපේ ඊළඟ ස්ටෙප් එක මොකද්ද? හරි ස්ටයිලින් පාර්ට් එක ඕකේ. දැන් ඒ වුණාට අපිට වැදගත්ම පාර්ට් එක මොකද්ද? අපිට ඕන Redux toolkit එක මේකට දාන්න. එතකොට මෙතනදී මම අපි යූස් කරන්නේ React Redux එක තමයි යූස් කරන්නේ. හරිද? React Redux. එතකොට මේ React Redux එකට ගිහිල්ලා බලන්න මෙතන යන්න get started වලට මේකේ ගිහිල්ලා මේකේ quick start කියන එකට යන්න. quick start එකේදී මෙතන කියනවා මේ මෙතනදී දෙනවා මේ usage summary section එකේ install Redux toolkit and React Redux ඔය දෙකම අපි install කරගන්න ඕනේ අපේ state management වැඩවලට. හරිද? මේකත් copy කරගන්න. ඊට පස්සේ යන්න අපේ project එකට ගිහිල්ලා මේකත් ඔය විදිහටම copy කරලා paste කරන්න. හරි. ඕක install වෙනකම් අපි පොඩ්ඩක් මේක බලමු. මේක usage summary එකේ තියෙන ඉස්සෙල්ලාම installation part එක ඊට පස්සේ Redux store එක හදාගන්න කියනවා ඊට පස්සෙල්ලා මේක provide එකක් විදිහට අපේ React එකට අඳුන්වලා දෙන්න කියනවා ඊට පස්සේ slice එකක් හදන්න ඕනි ඊට පස්සේ හදන slice එක අපි store එකට add කරන්න ඕනි ඊට පස්සේ අපිට පුළුවන් අපිට React components වල අපිට මේ ඒ කියන්නේ අපි ඔය ඒක අපි ඉගෙන ගමු මම මේ පොඩි simple explanation එකක් දෙන්නේ. මෙතනදී අපිට පුළුවන් අපිට අපේ components වලදී ඕනම component එකකදී අපිට data ඒ කියන්නේ අදාළ actions අපිට use කරන්න පුළුවන්. ඔයාලා මේ දැනට මේ ගැන වැඩි අවබෝධයක් නැති වුණාට අවුලක් නැහැ. මේක අපි ඉගෙන ගන්නවා මේක වීඩියෝ එකේදී ඔය ඔක්කොම ඔයාලා ඉගෙන ගන්නවා. හරි. යා. හරි අපේ ප්‍රොජෙක්ට් එක දැන් හරි ඉන්ස්ටලේෂන් පාර්ට් එක ඉවරයි. අපි යමු දැන් ඊළඟ ස්ටෙප් එකට.
හරි. ඊළඟ ස්ටෙප් එක විදිහට දැන් මට අමතක වුණ දෙයක් තියෙනවා. යන් අපි ආය බ්‍රවුසර් එකට මේකේ MUI ලගේ අයිකන්ස් ටික ගන්න ඕනි. style components support icons මේ තියෙන්නේ. මෙන්න මේ npm install MUI icons material ඕක කොපි කරගන්න. යන්න අපේ ප්‍රොජෙක්ට් එකට ගිහිල්ලා මෙතන paste කරගන්න. enter කරන්න. හරි. ඕක install වෙනකම් හරි. මෙතනදී මම පොඩ්ඩක් මේකේ size එක වැඩි කරගන්නම්. නැත්නම් ඔයාලට පේන්නේ නැහැ හරියට. හරි. මේක install වෙනකම් මම මෙතනදී අපිට ඕන නැති දේවල් ටික මම අයින් කරගන්නවා. මෙතනදී මම assets කියන එක මට ඕන නැහැ මේ ප්‍රොජෙක්ට් එකට මම මේක අයින් කරගන්නවා. app.css එකට යන්න. app.css එකේදී අපිට මෙතනදී MUI use කරන හින්දා මේ input ඕන වෙන්නේ නැහැ. හරි ඊට පස්සේ index.css එකට යන්න. මේකේ තියෙන ඒවත් අපිට ඕන වෙන්නේ නැහැ. ඊට පස්සේ යන් අපි app.tsx එකට. මම මේක පොඩ්ඩක් minimize කරගන්නවා. හරි. එතකොට මෙතන app.tsx එකේ අපිට මේ ඕන නැති දේවල් ටික අපි අයින් කරගමු. මේක ඕනේ නැහැ. එතකොට return එක app tool තියෙන මේ ටික ඕනෙත් නැහැ. හරි. ඔන්නම තියෙනවා. ඊට පස්සේ මම මොකද්ද මෙතනදී කරන්නේ? මම මෙතන simply div එකක් දාගන්නවා. sorry. මම මෙතන div එකක් දාගන්නම්. මම මෙතන දාගන්නම් subscribe to live කියලා දාගන්නවා. මෙතනදී ප්‍රොජෙක්ට් එක දැන් අපි එක එක දේවල් අයින් කරානේ. වැඩ කරනවද නැද්ද කියලා බලා ගන්න. මොකද්ද කරන්නේ? npm run dev එකක් ගහලා බලමු. වැඩ කරනවද නැද්ද කියලා. හරිද? මොකද්ද කියන්නේ? react logo. app.tsx එකෙන් අයින් වෙලාලු. මේ ටිකනේ. හරි import statement එකත් අයින් කරගන්න. ඊට පස්සේ save කරන්න. යන්න ආය browser එකට හරි. දැන් ඔයාලට පේනවා ඇති මේ මම මේක zoom in කරා. හරි application එක හොඳට වැඩ. දැන් අපි යමු ඊළඟ steps වලට. හරිද? හරි. මෙතනදී තව දෙයක් මම කරන්න. මම මේ terminal එක close කරගන්නම් දැනට. මම මෙතනදී මට ඕන වෙන extensions ටිකක් මම use කරගන්නවා. මම මෙතනදී ගන්නම් prettier එක ගන්නම්. මොකද මේ formatting වලට මට ඕන වෙනවා. prettier එක හරි. හරි prettier දාගත්තා. හරි prettier දාගත්තා වගේම ඒක අපි configure කරගන්න ඕනේ. යන්න settings වලට. settings වලට ගිහලා මෙතන search bar එකේ search කරන්න formatter කියලා. formatter කියලා මෙතන තියෙනවා නැත්නම් format කියලා search කරන්න. මෙතනදී default format එක විදිහට මෙතන prettier select කරන්න. ඒ වගේම දැන් මේ user panel එකේ user tab එකේ ඉන්නේ. ඒක workspace tab එකට මාරු වෙලා format and save කියන එකට tick එක දීලා format on paste කියන එකට tick එක දීලා default format එක විදිහට prettier select කරන්න. හරි. ඒක select කරාට පස්සේ okay. දැන් අපි මෙතෙන්ට ඇවිල්ලා දැන් මේක මෙස් එකක් විදිහට නිකන් අවුල් ජාලයක් විදිහට තියනවා කියන හිතන්න. control එක S එක ගාලා save කරාට පස්සේ මේක ගන්නට අපේ ෆයිල් එක අර ස්ටෑන්ඩඩ් එකක් විදිහට මේක ලස්සනට පිළිවෙලට හැදෙනවා. හරි. හරි. අපි යන්නේ ඊළඟ ස්ටෙප් එකට. හරි. ඊළඟට අපි යන්නේ කොහොමද අපේ මේ Redux toolkit එක අපේ application එකට apply කරන්න කියලා බලා ගන්න. ඊට පස්සේ අපි යමු අපේ documentation වලට හරි Redux documentation එකට ආවා. එතකොට මෙතනදී බලන්න අපි කලින්ම බලාගත්තා මෙතනදී මොකද්ද කරන්නේ ඉස්සෙල්ලාම installation part එක ඕකේ ඊට පස්සෙල්ලා කියනවා create redux store එකක් redux store එකක් හදාගන්න. අයි මේ redux store එකක් හදාගන්නේ. මෙයාලා කියනවා create a file name මෙහෙම store.js කියලා හදලා import කරගන්න කියනවා configure store කියන එක. හරි. එතකොට දැන් මේකෙන් මොකක්ද වෙන්නේ? මේකෙන් වෙන්නේ දැන් application එක දැන් මෙතන තියෙනවා නේද reducer කියලා එකක්. මේ reducer කියලා කියන්නේ නිකන් CRUD operation එකක් වගේ. හරිද? නිකන් normal application එක CRUD operation එකක් වගේ. හරිද? එතකොට sorry CRUD operation එකක් වගේ. එතකොට දැන් ඔයා හිතන්නකෝ දැන් අපේ තියෙන්නේ habit tracker එකක්. habit tracker එකේදී මොකක්ද වෙන්නේ? habit tracker එකේදී habit එකක් add කරන්න, update කරන්න, delete කරන්න ඒ වගේ functionalities නේ තියෙන්නේ. ඒ ඔක්කොටම
එක රෙඩියුසර් එකයි අපි ඉන්ට්‍රොඩියුස් කරන්නේ. දැන් ඔයා හිතන්න ඔයාගේ ඇප්ලිකේෂන් එකේ හැබිට් ට්‍රැක් කරන්න පුළුවන්, ඊට පස්සේ ඔයාගේ ටයිම් මැනේජ්මන්ට් එක ට්‍රැක් කරන්න, එක්ස්පෙන්සස් ට්‍රැක් කරන්න, ඊට පස්සේ ඔයාගේ වර්ක් අවර්ස් ට්‍රැක් කරන්න, ඒ වගේ ෆන්ක්ෂනලිටීස් 3-4ක් තියෙනවා කියලා. අන්න එතකොට රෙඩියුසර්ස් 3-4ක් අපිට ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න වෙනවා අපේ රිඩක්ස් ස්ටෝර් එකට. හරි. දැන් අපි මෙතනදී අපි හැබිට් ට්‍රැකර් එකේදී අපි සිම්පල් ඇප්ලිකේෂන් එකක් හදන්නේ. එතකොට මෙතනදී අපි යූස් කරන්නේ එක රෙඩියුසර් එකයි. හරි. දැන් අපි යමු අපේ අපේ කෝඩ් එකට ගිහිල්ලා අපි මේ වැඩේ කරමු. ඉස්සෙල්ලාම යන්න මේ src කියන source folder එක right click කරලා folder එකක් හදාගන්න. මොකද්ද මේ හදාගන්න කියන්නේ? src එක ඇතුලේ app එක ඇතුලේ store.js කියලා ෆයිල් එකක් හදාගන්න කියන. හරිද? හරි. දැන් අපේ එහෙම ෆයිල් ස්ට්‍රක්චර් එකක් නෙමෙයි තියෙන්නේ. දැන් අලුත්. එතකොට දැන් මෙතනදී src එක ඇතුළතදී මම අලුත් ෆෝල්ඩර් එකක් හදාගන්නවා. store කියලා. ඒ වගේම මම මෙතන තව ෆෝල්ඩර් එකක් හදාගන්නවා components කියලා. හරිද? components කියලා හදාගන්න මොකද? අපේ ඇප්ලිකේෂන් එක හදාගන්න කියන්නේ අපේ ඇප්ලිකේෂන් එක බිල්ඩ් කරන්න UI ටික එක තැනක තියාගන්න ඕනේ ඉන්න components කියලා ෆෝල්ඩර් එකක් හදාගන්න. හරි. දැන් මේ store එක ඇතුලේ මම අලුත් ෆයිල් එකක් හදාගන්නවා. store.ts කියලා. JS නෙමෙයි. මොකද JavaScript නෙමෙයි යූස් කරන්නේ. TypeScript තමයි යූස් කරන්නේ. ඉතින් මම මෙතනදී TS කියලා දෙනවා. මම මෙතන TS කියලා දීලා මම යනවා ආය අපේ documentation එකට. මෙතන මොකද්ද කියන්නේ? හරි. මෙන්න මේ ටික මොකද්ද කියන්නේ? import the configure store from API from Redux toolkit. ඒ කියන්නේ මෙන්න මේක ගන්න කියනවා. basically ඔයාලා මෙන්න මේක එහෙම් පිටින්ම copy කරගන්න. copy කරගෙන එන්න මෙතන අපේ ෆයිල් එකට ඇවිල්ලා paste කරගන්න. හරිද? හරි. ඊළඟට අපි කරන්න යන්නේ යන් අපි documentation එකට. documentation එක හරිය Redux store එක හදාගත්තා. ඊට පස්සෙලා මොකද කියන්නේ? provide the Redux store to React. React එකට store එක හඳුන්වලා දෙන්න කියනවා. මෙයාලා මොකද්ද කියන්නේ? once your store is created we can make it available. provide එක දාන්න කියනවා index.js එකට. හරි. මෙන්න මේ විදිහට app component එක provider ගෙන් wrap කරන්න කියලා කියනවා. හරි. අපි යමු ඔය වැඩේ කරන්න. හරිද? යමු අපේ project එකට යන්න app.tsx නෙමෙයි. යන්න ඕනේ මෙතෙන්ට. මෙතෙන්ට ගිහිල්ලා අපි මොකද කරන්න ඕනේ? ඉස්සෙල්ලාම import කරගන්න කියනවා මෙන්න මේ ටික. copy කරගන්න. copy කරගෙන ඇවිල්ලා මෙතන paste කරන්න. මෙතන මොකද්ද කියන්නේ? store is declared. okay. හරි. ඊට පස්සේ මෙතන මොකද්ද කියන්නේ? provider ඇතුලේ app එක දාගන්න කියනවා. හරි. මේ ටික කොහොම copy කරගන්න? මේ ටික කොහොම copy කරගෙන හරිද? මෙන්න මේ strict mode කියන එක තිබ්බත් නැතත් අවුලක් නැහැ. කොහොම paste කරලා දාන්න. හරිද? හරි. මෙතන මොකද්ද issue එක දෙන්නේ? cannot find module. හරි. මේක අපි කොහොම අයින් කරගමු දැන්. store කියන එක අපි බලමු import කරගන්න පුළුවන් කොහෙන්ද කියලා. හරි. දැන් මෙතනදී එතකොට අපිට suggest වෙනවා store එක /store.ts කියන එකෙන් තමයි ගන්න කියන්නේ. හරිද? හරි. ඕක ගත්තා. එතකොට මෙතන strict mode කියන එක අපිට ඕන නැහැ. කයින් කරගන්න. හරි. දැන් ඒක ඕකේ. ඊට පස්සේ යනවා අපි අපේ documentation එකට. දැන් අපි මොකද්ද provide එක set කරලා ඉවරයි. slice එකක් හදන්න කියලා. ඊළඟ step එක විදිහට slice එකක් හදන්න කියනවා. මොකද්ද මේ slice එක කියන්නේ? slice එක කියන්නේ දැන් ඔයාලට මෙතන පේනවා ඇති හරිද? දැන් මෙතන නමක් දීලා තියෙනවා initial state කියලා තියෙනවා reducers කියලා තියෙනවා. හරිද? දැන් මෙතන Redux මෙයාලා documentation එකේ simply මෙයාලා මෙතනදී පෙන්වන්නේ නිකන් අර නිකන් counter app එකක් තමයි මෙතනදී මෙයාලා introduce කරලා තියෙන්නේ. හරිද? මෙතනදී තියෙන්නේ ඔන්න reducers ඇතුලේ බලන්න තියෙන දේවල් increment කියලා function එකක් තියෙනවා, decrement කියලා තියෙනවා, increment by amount කියලා දෙයක් තියෙනවා. ඔන්න ඔහොම ටිකක් තියෙනවා. හරිද? දැන් එතකොට මේ slice එකෙන් basically මොකක්ද වෙන්නේ? මේ reducer කියන එක ඇතුළේදී අර නිකන් අපි හදන application එකේ නිකන් CRUD operation ටික මෙතන ලියනවා වගේ වැඩක් තමයි කරන්නේ. හරිද? දැන් මෙතන explain කරලා දෙනවා Redux toolkit allows to write mutative logic in reducers.
ලොජික් මියුටේට් කරන්න දෙන්නේ රෙඩියුසර්ස් ඇතුළේ. හරිද? මෙතනදී දැන් මෙහෙම කරාම දැන් ස්ලයිස් එකක් හදලා හරිද? ඊට පස්සේ මෙතන මෙහි බලන්න රෙඩියුසර්ස් හදලා ඊට පස්සෙලා මොකද්ද කරලා තියෙන්නේ? ඒ රෙඩියුසර්ස් ඇතුලේ මේවට කියන්නේ අපි ෆන්ක්ෂන්ස් කියලා නෙමෙයි එතකොට. මේ එකක් මේ ෆන්ක්ෂන්ස් වගේ තියෙන්නේ මේවට කියන්නේ ඇක්ෂන්ස් කියලා. හරිද? ඒ ඇක්ෂන්ස් බලන්න මෙතනදී එක්ස්පෝර්ට් කරලා තියෙනවා. එක්ස්පෝර්ට් කොන්ස්ටන්ට් එකක් විදිහට කර්ලි බ්‍රැකට්ස් ඇතුලේ මොකද්ද අපේ මේ තියෙන ෆන්ක්ෂන්ස් වල නම් බලන්න ඉන්ක්‍රිමන්ට් ඩික්‍රිමන්ට් ඉන්ක්‍රිමන්ට් බයි amount කියලා දාලා මේක මොකේද තියෙන්නේ කවුන්ට් ස්ලයිස් එකේ දැන් අපි මෙතන හදාගෙන තියෙනවා කවුන්ට් කියලා ස්ලයිස් එකක් මෙයාලා ඒකේ ඇක්ෂන්ස් කියන්නේ මොනවාද මේ රෙඩියුසර්ස් ටික එක්ස්පෝර්ට් කරලා තියෙනවා හරිද රෙඩියුසර්ස් එක ඇතුලේ තියෙන ඇක්ෂන්ස් ටික මොනවද කරලා තියෙන්නේ එක්ස්පෝර්ට් කරලා තියෙනවා හරිද හරි ඊට පස්සේ ආයෙ මෙතන මොකක්ද කරලා තියෙනවා export default counter slice dot reduce එකේ දැන් එතකොට මෙතෙන්දි මොකද මෙතනදි වෙන්නේ counter slice කියලා අපි හදාගන්න මේ අපේ මේ slice එක හරිද මේ reducers තියෙන slice එක අපි මෙතනින් export කරනවා දැන් මේක ඔයාලට තේරෙන්නේ නැති වෙයි මේ දෙකෙන් වෙන්නේ මොකක්ද කියලා අපි ඔක් කරගෙන යද්දි ඔයාලට තේරෙයි හරිද හරි මෙතෙන්දී අපි ඉස්සෙල්ලා මොකද කරන්න ඕනේ Yango අපේ application එකට ගිහිල්ලා අපි හදාගමු fold එක slices slice කියලා හදාගමුකෝ ඔව් slice කියලා හදාගමු හරිද slice කියලා හදාගමු ඊට පස්සේ මොකද්ද මේ කරන්න ඕනේ අපිට හදාගන්න ඕනේ slice එකක් හදාගන්න ඕනේ habit slice .ts කියලා ෆයිල් එකක් මම හදාගන්නවා මම මෙතනදී මට ඕන නැති ෆයිල් ටික දැන් අයින් කරගන්න හරිද හරි habit slice කියලා එකක් හදාගත්තා මෙතනදී අපි මොකද කරන්න ඕනේ ඉස්සෙල්ලාම අපි ඒ කියන්නේ create slice කියන එක redux එකේ තියෙන create slice කියන ෆන්ක්ෂන් එක යූස් කරලා අපි මොකද්ද අපි මේකක් හදාගන්නවා slice එකක් හදාගන්නවා ඒක හදාගන්නේ කොහොමද constant habit slice මෙතෙන්දි මොකද්ද යූස් කරන්නේ create slice කියන එක මෙතන redux js/toolkit කියන එකෙන් තමයි ගන්නවා හරි create slice කියන එක ගත්තා brackets ඇතුලේ curly brackets දැම්මා හරි දැන් මෙතනදී මෙයාට ඒ කියන්නේ මොනවාද දෙන්න ඕනි දේවල් ටිකක් තියෙනවා create slice එකට දෙන්න ඕනි දේවල් ටිකක් තියෙනවා name එකක් දෙන්න ඕන හරිද දැන් මෙතනදී අපි name දෙන්න ඕනි name එක මොකක්ද habits කියලා name එක දෙනවා හරිද ඊට පස්සේ මේකේ තියෙනවා initial state කියලා එකක් මේ initial state කියන්නේ මොකක්ද initial state කියන්නේ ඔයාලා use state පාවිච්චි කරලා තියෙනවානේ react වලදී react use state පාවිච්චි කරද්දී use state වලදී ඔයාලා දැකලා ඇති ඒකේ default value එකක් already දීලා තියෙනවා හරිද already දීලා තියෙනවනේ ඒක මොකක්ද string එකක් නම් මේ මොකක්ද උඩු කොමා දාලා හරි නැත්නම් ඒක number value එකක් තියෙනවා නම් 0 assign කරලා හරි එහෙම තියෙනවා අන්න ඒ වගේ initial state කියන්නේ මේකට තියෙන්න ඕනේ default value එක ඒක තමයි initial state එක කියන්නේ හරිද හරි දැන් අපි මේකට ඉස්සෙල්ලාම initial state එකක් හදලා දෙන්න ඕනේ මේ ඔක්කොටම කලින් initial state එකක් අපි හදලා දෙන්න කොහොමද අපි initial state එකක් හදන්නේ හරිද අපි ඒක override කරමු constant initial state මම මෙතනදී දෙන්නම් හරි initial state ඒක මෙහෙම දැනට දෙමු නිකන් empty මේකක් දෙනවා හරිද empty object එක හරිද initial state එක කියන්නේ empty object එක හරිද අපි මේක තව restructuring කරමු හරි දැන් අපි මේක හදාගමු දැන් මෙහෙම දැන් මේකේ habits නේ ඒ මේකට එන්න ඕනේ habit එකක් කියන්නේ habit ගොඩක එකතුවක් තමයි එතකොට මේ initial state එකක් කියන්නේ හරි දැන් මෙතනදී අපි habit එකක් කොයි විදිහටද හැදෙන්න ඕනේ කියලා අපි මෙතනදී ඉස්සෙල්ලාම කියමු habit එකක් හැදෙන්න ඕනේ මම මෙතනදී කියන්න මෙහෙම කරමු export කරනවා ගමු export interface habit
මේකට ID එකක් දෙනවා. ID එක මොකක්ද? string එකක්. ID string එකක්. name එකක් තියෙනවා. ඒකත් string. එතකොට මේකට අපි දෙමු ඒ කියන්නේ මේකේ daily task ඒ කියන්නේ dailyද weeklyද ඒ ටිකක් තියෙනවානේ. frequency එකක් දෙන්නත් ඕනේ. ඒක මොකක්ද? ඒකට අපි string විදිහට නෙමෙයි අපි ඒකට නිකන් value එකක් already assign නිකන් enum එකක් වගේ දාලා daily or weekly කියලා දෙමු. මෙතන O කියන එක වැදුන්නේ නැහැ මගේ අතින්. O weekly. හරිද? daily or weekly. හරිද? ඊට පස්සේ තව මෙතන තියෙනවා completed dates කියලා දකින්න ඇති. completed dates. එතකොට මේක string මේකේ date ගොඩක් තියෙනවා. මේකේ string array එකක්. string array එකක්. එතකොට තව මේකට මේ කියන්නේ ওই ටික track කරගන්න. ඒ කියන්නේ completed dates කවද්ද finish කරේ. ඒ ටික ඉතින් දැනගන්න අපි habit එක කවද්ද add කරේ කියලා තේින්නේ. එතකොට මම මෙතෙන්ට දානවා created dat එක. මේක string වලින් දාගන්න. හරිද? හරි. අපි දැන් habit එකක් හදාගත්තා. හරිද? habit එකක් හදාගත්තා. හැබැයි දැන් අපේ initial state එක මොකද්ද? habit වල එකතුවක්. හරිද? habit වල එකතුවක්. හරි? habit වල එකතුවක්. දැන් එතකොට මොකද්ද කරන්න ඕනි? අපිට ආයි මොකද්ද interface එකක් හදාගන්න වෙනවා. habit වල එකතුවක් හදාගන්න. habit වල එකතුවක්. මම මේකට දාගන්න habit state කියලා habit state මේකෙදී අපිට ඕනේ මේ habits මේක එතකොට මොකද්ද මේක මොකද්ද habit එකක් තමයි habit එකක් උඩින් ඉන්ටර්ෆේස් එක තියෙන habit එක හැබැයි habit array එකක් habit වල එකතුවක් ඒ කියන්නේ array එකක් හරිද හරි දැන් එතකොට මොකද්ද කරන්න තියෙන්නේ දැන් habit එකෙන් හදාගත්ත habit array එකක නිකන් ස්ට්‍රක්චර් එක තියෙන අපි ඉන්ටර්ෆේස් එකක් හදාගත්ත habit state කියලා. දැන් ওই habit state එක අපි ගිහිල්ලා initial state එකට set කරොත් හරි නේද? හරිද? දැන් අපි initial state එකට ගිහින් කියනවා ඔයා මේකේ shape එක ගන්න habit state එකේ shape එක ගන්න. habit state එකේ shape එක ගන්න. හරි. habit state එකේ shape එක ගන්න කියලා මෙතන කියනවා මොකද්ද? property habit is missing in type object but required in type habit state කියලා. හරි. ඕක හදමු. හරි. ඊට පස්සේ දැන් මෙතන initial state එකත් අපි configure කරගමු. මෙතෙන්ට ගිහිල්ලා මෙතන type කරන්න අපිට ඕනි habits. habits ඕනි. habits මොකක්ද? මේක array එකක්. හරි. ඊට පස්සේ හරි. දැන් මෙතන initial state එක අපි මොකද්ද කරලා තියෙන්නේ? මේ initial state එක අපි නිකන් override කරලා වගේ තියෙන්නේ. අපිට ඕන විදිහට හදාගන්න. හරි. ඊට පස්සේ දැන් මෙතනදී ඔයාලා දකින්න ඇති IAM documentation එකට මෙතන මේ පේනවද? මෙතන initial state එකට මෙතන නිකන් default විදිහට value එක 0 කියලා දීලා තියෙනවා. අපි අර කරලා තියෙන විදිහෙන් අපිට පුළුවන් අපේ application එකට අවශ්‍ය විදිහට data ටික handle කරලා reducer එකට දීලා නිකන් අනවශ්‍ය විදිහට හැසිරෙන්නේ නැතුව අපිට ඕන විදිහට මේ එයාව නටවන්න පුළුවන්. හරි. ඊට පස්සේ යන් ආය අපි හරි. මෙතෙන්දි මොනවද කරලා තියෙන්නේ? name එක තියෙනවා initial state එක තියෙනවා. ආ මොකක්ද තියෙන්නේ? reducers තියෙනවා. දැන් මෙතෙන්දී අපිට මොකක්ද ආදු? initial state එක ඕකේ. reducers දාගන්න ඕනේ. reducers දාගන්න ඕනේ. මොනවද තියෙන reducers? දැන් මෙතෙන්දී අපේ මොකුත් reducers නැහැ. හරිද? දැන් මෙතනදී අපි මොකුත් reducers නැහැනේ. reducers අපි දාගත්තේ නැහැ. දැන් අපි මෙතන නිකමට දාගමු add habit කියලා හරිද? add habit කියලා reducer එකක් අපි දාගමු. හරිද? reducer එකක් දාගමු. මේක arrow function එකක් විදිහට මම ගන්නවා. arrow function එකේ නිකන් dummy එකක් දාගන්න. හරිද? ගන්න. ඊට පස්සේ අපි මොකද්ද කරන්න ඕනි? දැන් අපි මොකද්ද කිව්වේ? මේ හදාගත්තේ
මම මෙතන කමෙන්ට් කරන්න actions මේ තියෙන්නේ actions for the habits හරිද මේ තියෙන්නේ actions හරිද එතකොට මේ අපි හදාගත්ත actions අපි මොකද්ද කරන්න ඕනේ අපිට ඇප්ලිකේෂන් එක පුරාවට යූස් කරන්න පුළුවන්. දැන් ඇඩ් හැබිට් එකකින් වෙන්නේ වා හිතන්නකෝ මෙතනදී 1 එකතු කරාම 2යි කියලා නිකන් සිම්පල් ෆන්ක්ෂනලිටි එකක් කියලා. හරි ඒක හරි අපිට ඇප්ලිකේෂන් එක පුරාවටම යූස් කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ ඇඩ් හැබිට් කියන ඇක්ෂන් එක ඇක්සස් කරොත් විතරයි. ඒක ඇක්සස් කරන්න නම් අපි මොකද්ද කරන්න ඕනේ? අපි එක්ස්පෝර්ට් කරන්න ඕනේ. හරිද? එක්ස්පෝර්ට් කරන්නේ කොහොමද? මතකද දන්නේ? ඩොකියුමන්ටේෂන් එකේ තිබ්බා export constant එකක් විදිහට curly brackets දැම්මා අපේ මොකද්ද add habit අපේ action එකේ නම ඊට පස්සේ අපේ මොකද්ද slice එකේ නම කියන්න ඕනේ habit slice එකේ action එකක් කියලා කියන්න ඕනේ habit slice එකේ action එකක් කියලා කියනවා හරි දැන් එතකොට අපි මේ export කරපු හින්දා දැන් අපිට පුළුවන්ද දැන් අපේ ඇප්ලිකේෂන් එකේ ඕන තැනක ඉඳන් අපිට මේ මෙතන සිම්පල් ෆන්ක්ෂනලිටි එකක් දාලා මේ ඇක්ෂන් එක through අපිට ඒ අදාළ වැඩේ කරගන්න පුළුවන්ද? තාම බෑ. මොකද අපි මෙතන හදාගත්ත රෙඩියුසර් එක අපි ගිහිල්ලා ස්ටෝර් එකට ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න ඕනේ. අඩෝ අපි මෙහෙම රෙඩියුසර් එකක් මම වෙනම හදාගෙන තියෙනවා මගේ ඇප්ලිකේෂන් එක රන් කරගන්න. උඹ මේ ඇප්ලිකේෂන් එක රන් කරගන්න මට ඕන වැඩේ කරගන්න ඒ රෙඩියුසර් එක අරගෙන උඹ රෙජිස්ටර් කරගනින් කියලා කියනවා. හරිද? අන්න ඒ ටික කියන්න ඕනේ අපි කොහොමද කියන්නේ? හරි. අපි ඒක බලමු. ඒක කියන්නේ එච්චර මහලු දෙයක් නෙවෙයි. ඔයාලා කලින් දකින්න ඇති export default මොකක්ද කියන්න ඕනේ? export default හොඳට ගිහින් බලන්න. slice එක dot මොකද්ද? reduce එක තමයි යවන්නේ. ඒ කියන්නේ ඉස්සෙල්ලා අපි යවුවේ actions ටික මොකටද යවන්නේ? අපේ application එකේ අපිට ඕන තැනදී අපේ වැඩේ කරගන්න actions ටික use කරගන්න පුළුවන් විදිහට export කරන්නේ මෙතනදී. මෙතෙන්දී export කරන්නේ ඇයි? අපි reducer එක store එකට register කරන්න ඕනේ හින්දා. හරිද? export default මොකක්ද අපේ මේකේ නම? habit slice නේද? habit slice dot reducer. හරිද? හරි. දැන් ඔන්න මේක අපි export කරලා තියෙනවා. දැන් අපි මොකද්ද කරන්න ඕනේ? store එකට ගිහිල්ලා කියන්න ඕනේ මෙහෙම එකක් හදලා තියෙනවා. ඔබ import කරගෙන ඒක register කරගනින් store එකේ කියලා කියන්න ඕනේ. හරි. යන් අපි store එකට ගිහිල්ලා කියමු හරි reducer එක ඇතුළට ඇවිල්ලා තමයි අපි කියන්නේ. මේ reducer එක ඇතුළට ඇවිල්ලා reducer එක ඇතුළට ඇවිල්ලා කියන්න ඕනේ. මෙන්න මෙහෙම reducer එකක් තියෙනවා. habit කියලා කැමති නමක් ඔයාලා දෙන්න. හරිද? habits කියලා දෙන්න. හරිද? කැමති නමක් නෙමෙයි අපි අතනදී use කරා වගේම හා සමාන නමක් දෙන්න. ඊට පස්සෙල්ලා අපි මෙහින් මොකද්ද අර එහෙන් අපි export කරානේ. දැන් අපි මෙහින් import කරගන්නත් ඕනේ. habits reducer කියලා මම දෙනවා. habit reducer sorry මෙතන කමාවක් දෙනවා. හරි දැන් මේ අපි මේක import කරගන්න ඕනේ. මෙතන no suggestions කියලා තමයි පෙන්නන්නේ. මේ copy කරගන්න. ඇවිල්ලා import statement එක අපි manual දෙන්න. from මොකද්ද? slice වලට ගිහිල්ලා මේකේ තියෙන habit slice කියලා එක. sorry habit slice කියලා එකක් ඒකෙන් ගන්න කියලා කියන්නේ. හරි. හරි. දැන් ඔන්න අපේ ඒ කියන්නේ Redux වලදී දැන් Redux setup කරගන්න scenario එක 100% complete. දැන් අපි මොකද කරන්න ඕනේ? මේකේ usage එක කොහොමද වෙන්නේ? අපි කොහොමද actions ටික හරියට ලියාගන්නේ? අන්න ඒ ටික බලන්න ඕන. හරි. එතකොට දැන් ඔයාලට තව දෙයක් හිතෙනවද? දැන් අමුතු දෙයක් වෙනව ඇති කියලා හිතෙනව ඇති. නිකන් මේකට Redux දැම්මා කියලා. නෑ එහෙම දෙයක් මේ එහෙම මුකුත් වෙන්නේ නැහැ. මම මේක රිෆ්‍රෙෂ් කරන්න. එහෙම මුකුත් වෙන්නේ නැහැ. ඔය තියෙන විදිහටම තියෙනවා. අපි බලමු ඉස්සරහට අපි ওই Redux tool kit එකෙන් කොහොමද වැඩ ගන්න කියලා. හරි. ඕකේ. හරි. දැන් අපි ඊළඟට අපි පොඩි changes ටිකක් කරන්න ඕනේ.
ඇප්ලිකේෂන් එක පටන් ගන්න කලින් මෙතන ස්ටෝ එකේදී අපි මෙතනදී මේකෙදි කියනවා අපි ඩොකියුමන්ටේෂන් එකට යමු පොඩ්ඩක් බලන්න. ඩොකියුමන්ටේෂන් එකේදී මෙතන මෙහෙම එක්ස්පෝර්ට් කරලා තියෙනවා කන්ෆිගර් ස්ටෝ කෙලින්ම. එහෙම කරන්නේ නැතුම් අපි මේක පොඩ්ඩක් මොඩර්න් විදිහට කරගෙන යමු. මෙතන එක්ස්පෝර්ට් ඩිෆෝල්ට් කියන එක කොහොම අයින් කරලා අපි මෙතනදී කොන්ස්ටන්ට් එකක් විදිහට ස්ටෝ එක හදාගෙන කොන්ස්ටන්ට් එකක් විදිහට ස්ටෝ එක හදා ගන්නවා. ඊට පස්සෙලා මොකද්ද කරන්නේ? මෙතනදී අපේ තියෙනවා මොකද්ද මේ root state සහ app dispatch කියලා මොකද්ද functions දෙකක්. හරිද? functions දෙකක් තියෙනවා. ඒ දෙකත් අපි මෙතනදී export කරන්න ඕන. හරිද? මේකේ export කරන්න හේතුව මම කියන්නම්. මෙතන ඉස්සෙල්ලාම අපි මේක හදාගෙන ඉමු. export මෙතන type එකක් විදිහට තමයි අපි දෙන්නේ. හරිද? මේකේ තියෙනවා root state කියලා එකක්. හරිද? root state එක ඊට පස්සේ මෙතනදී මේක වැඩි ඔයාලා හිතන්න යන්න එපා දැනට. return type එකක් දෙන්න ඕනේ. return type එක මේක නිකන් generic කරනවා වගේ වැඩක් මෙතනදී කරන්නේ. return type එක type of store කියන එක අපි දැන් හදාගත්ත දැන් මෙතන constant එකක් විදිහට හදාගත්තනේ store එක. get state කියන එක ගන්නවා. හරිද? store.get state කියන එක ගන්න. හරි. ඒකත් export කරා. ඊට පස්සේ export කරන්න ඕනේ දේ මොකද්ද කිව්වේ මම? මෙතන export කරන්න ඕනේ app dispatch කියලා දෙයක්. හරිද? app dispatch කියලා දෙයක් export කරනවා මම මොකද්ද? ඒක type එකක් app dispatch මේකේ මොකද්ද? මේකේ type of එක දෙනවා. type of එක මොකද්ද? store.dispatch. හරිද? හරි. දැන් මෙතනදී මේ dispatch කියන්නේ මොකද්ද කියලා කියන්න. හරිද? මේ dispatch එක තමයි අපිට ගොඩක්ම උවමනා වෙන්නේ. හරිද? මේ බලන්න. Dispatches an action. It is the only way to trigger the state change. ඒ කියන්නේ මොකද්ද? මේක නිකන් state change එකකදී trigger කරගන්න පුළුවන් එකම විදිහ තමයි මේ dispatch කියන එක use කරන්නේ. හරිද? dispatch කියන function එක use කරන එක තමයි මොකද්ද මේ අපිට අපේ කරන වැඩක්. ඒ කියන්නේ දැන් ඔයා හිතන්නකො අපිට habit එකක් අපි add කරනවා කියලා. habit එක add කරන එක trigger කරගන්නේ කොතනින්ද? මේ dispatch කියන function එකෙන්. හරිද? අන්න ඒකෙන්ද තමයි දැන් මේක introduce කරලා මේක export කරලා දාන්න. හරි? ඊට පස්සේ මොකද්ද කරන්න ඕනේ? දැන් ඒ ඔක්කොම හරි. store එක ඊට පස්සේ අපි මොකද්ද කරන්න ඕනේ? මේ store එක export default විදිහට store එක අපි export කරගන්න ඕනේ. හරි? හරි. දැන් complete setup එක okay Redux toolkit එකේ දැන් අපි යමු. දැන් අපේ project එකට ඕන කරන දේවල් ටිකක් තියෙනවා. හරිද? යන්න මොකක්ද අලුත් tab එකක් open කරගන්න. මෙතනදී මොකක්ද ඒකට කියන්නේ? web store නේ. Chrome web store එකට යන්න. Chrome web store එකට ගිහිල්ලා search කරන්න. මට මතක විදිහට මෙතන search කරන්න ඕනේ Redux dev tools කියලා. ඉතින් Redux dev tools මෙන්න මේක ගන්න Redux dev tools එක ගන්න මේක add to dev කරගන්න ඔයාලගේ Chrome එක තියෙනවා නම් Chrome එක ගන්න Chrome එකට ගන්න හරි මම මේක pin කරගන්න හරි දැන් යන් අපේ application එකට හරි දැන් මේකේ ඔන්න ඔය විදිහට දැන් මෙතනදී මොකද්ද මම කරේ හරි open in window Redux dev tools open in window no store found make sure to follow ඔන්න මොකක්ද කියන්නේ ඒ කියන්නේ store එකක් හොයාගන්න බෑ කියලා කියන්නේ මම මේක refresh කරන්න refresh කරාට පස්සේ දැන් මෙතනදී මොකද්ද කියන්නේ states are equal actions තියෙනවාද state එක බලමු හරි මෙතන state එකට ගියාම බලන්න අපි හදාගත්ත මොනවද තියෙන්නේ habits ඒ කියන්නේ අර reducers අපි හදාගත්තේ reducer එක slice එකක් අපි හදාගත්තේ හරි state එකක් තියෙනවා
හරි. ඔන්න ඕකෙන් අපි ඒ කියන්නේ අපේ කොහොමද Redux tool kit එක වැඩ කරන්නේ කියලා අපි මේ Redux dev tools through අපිට බලා ගන්න පුළුවන්. හරි. 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 ඊට පස්සේ මම දැන් මේ ක්ලෝස් කරගත්තා. ක්ලෝස් කරගෙන අපි යමු මොකටද අපේ Redux tool kit එකේ ඕන ටික අයින් කරගමු. දැන් මේ ටික ඕකේනේ. අපේ ඇප්ලිකේෂන් එක විතරක් තියාගමු. දැන් අපි යන් අපේ කස්ටමයිසේෂන් වලට. යන් අපි මොකටද මේ ටික ඕකේ app.tsx එකට යන්. ඒ මොනවද තියෙන්නේ? නිකන් div එකක් විතරයි තියෙන්නේ. අපි ඔකත් අයින් කරගමු. අයින් කරගෙන දැන් අපි මෙතනදී අපි මොකද්ද අපි third party library එකක් use කරා material UI එක. material UI එකෙන් තමයි style කරන්න යන්නේ. ඔයාලත් ඒ විදිහටම කරන්න ඕනි කියලා දෙයක් නැහැ. ඔයාලා ඕනනම් Tailwind use කරන්න. නැත්නම් Shadcn වගේ අලුත් library එකක්. ඒ වගේ ඔයාලට කැමති styling method එකක් ඔයාලා use කරන්න. හරිද? හරි. එතකොට මම මෙතනදී පටන් ගන්නවා. මම මෙතනදී container එකක් දාගන්නවා. MUI material ලගේ container එකක්. මම මේක දාගන්නවා max width එක දාගන්නවා MD කියලා medium size එකට. ඕකේ. ඊට පස්සේ මම මෙතන දාගන්නවා මේක class එකක් තියෙනවා typography ඒකත් MUI ලගේ එකක්. typography එකක් දාගන්නවා. මේක මොකද්ද? මේකට දාගන්නවා habit tracker කියලා. හරිද? habit tracker. මම මේක තව ස්ටයිල් කරගන්න මේකට දාගන්නවා component. මේක මොකද්ද? component h1 එකක්. ඒ වගේම variant එක මම දෙනවා h2 කියලා. ඒ වගේම මේක align කරගන්නවා මම center එකට align කරගන්න. හරි. දැන් ඔන්න control එකයි s එකයි ගාලා save කරගත්තා. යන් අපේ application එකට. ඔන්න දැන් තියෙනවා. හරි. habit tracker කියලා. දැන් අපේ MUI වැඩ. හරිද? MUI වැඩ කියලා තේරෙනවා. හරි. එතකොට අපේ heading එක ඕකේ. ඊට පස්සේ අපි මොකද කරන්න ඕනේ? අපේ habit form එක අපි හදා ගන්න ඕනේ. අපි habit form එක කොහෙද හදාගන්නේ? ඒක යමු අපි හදා ගන්න ඕනේ. components ඇතුලේ අලුත් file එකක් හදාගන්න. add irak habit form.tsx. හරි. add habit form.tsx කියලා හදාගත්තා. ඊට පස්සේ මෙතනදී snippet එකක් use කරනවා rfc කියලා මම මොකද වැඩ කරන්නේ නැත්තේ rfce යන්න අපේ extensions වලට මේක enable කරමු. enable කරලා rfce දැන් ආවනේ. හරි. rfc ගිහුවා. හරි. සාමාන්‍යයෙන් හරි මෙතන පොඩි වැරද්දක් කරා. හරි. මෙහෙම හදන්න යන්න එපා. මේක delete කරමු. අලුතෙන් ආයි component එක ඇතුලේ හදාගමු. add habit form.tsx. ඔයාලට React වලදී කියන්න ඕන දෙයක් තමයි ඔයාලා component එකක් හදද්දී ඒක අනිවාර්යයෙන්ම මෙන්න මේ විදිහට අර පළවෙනි අකුර capital යන විදිහට ඒකට මොකක්ද අර camel case ද මොකක්ද කියන විදිහට මම මතක නැහැ. අන්න ඒ විදිහට හදන්න. මොකද component එකක් ඒ කියන්නේ React වලින් වෙනම අඳුන ගන්න විදිහක් තියෙනවා. ඒක පළවෙනි අකුර capital වුණාම මෙයා දැනගන්න ඒක TSX විදිහටනේ දැන් තියෙන්නේ. ඒ කියන්නේ TypeScript XML එකක් විදිහට තියෙන. ඒකේ නම capital වලින් පටන් ගන්නවා නම් අන්න එහෙම පොඩි scenario ටිකක් තියෙනවා. මේ එතකොට React compiler අඳුන ගන්නවා මෙයා component එකක් කියලා. හරි. හරි. මම දානවා RFC ගහුවා. ඒකයි එන්නේ නැත්තේ RACE. හරි. හදාගත්තා. දැන් අපි මේක අපේ habit form එක අපි customize කරගමු. හරිද? හරි. දැන් මෙතනදී හරි අපේ habit form එකේදී දැන් අපිට habit එකක් add කරන්න. ඒ කියන්නේ add කරන form එකනේ. එතකොට add කරද්දි මොනවාද අපිට ඕන වෙන්නේ? මේකේ name එක ඕන වෙනවා. ඒ වගේම මොකක්ද ඕන වෙන්නේ? frequency. frequency කියන්නේ මොකද්ද? daily ද weekly ද කියන එක අපි මෙතෙන්දි ගන්න ඕනේ. හරි. අපි මේ දෙකට state දෙකක් හදා ගන්න ඕනේ. අපි state දෙකක් හදාගමු.
use state use කරලා අපි state එකක් හදාගන්නවා. මම මෙන්න මේ විදිහට මම හදාගන්නවා. මම use state import කරන්න. හරි. ඊට පස්සේ දැන් මෙතනදී ඔන්න බලන්න මෙන්න මෙහෙම. දැන් අපි use state එකේ මේකේ default value එක empty string එකක්. හරිද? empty string එකක්. ඊට පස්සේ මෙතනදී පොඩ්ඩක් ඒක ජෙනරික් කරලා වගේ තියෙනවා. මෙතනදී එන්න පුළුවන් daily ද weekly ද කියලා විතරයි එන්න පුළුවන්. ඒ වගේම මෙතන default value එක daily කියලා දීලා තියෙනවා. හරිද? හරි. දැන් අපි යමු මේක customize කරන part එකට. හරිද? state එක හදාගත්තා. දැන් අපිට මෙතන div එකක් ඕන නැහැ. මම මෙතන හදාගන්නවා form එකක්. form action එකක් දැම්ම දෙන්නේ නැහැ. form action එකක් ඕනේ නැහැ. දැන් ඊට පස්සේ මෙතනදී මම මොකද්ද කරන්නේ box එකක් හදාගන්නවා. sorry. box එකක් box material UI එකේ box එකක් හදාගන්නවා. ඊට පස්සේ මේකට දෙනවා මම මොනවාද properties ටිකක් style කරගන්න. මම මේකට කියනවා display එක flex කරගන්න කියනවා. display එක flex කරගන්න කියනවා. sorry. flex කරගන්න කියනවා. ඊට පස්සේ flex direction එක ගන්න කියනවා column විදිහට ගන්න කියනවා. ඊට පස්සේ gap එකක් දෙනවා මම gap එකක් දෙනවා දෙකක. හරිද? gap එකක් දෙනවා දෙකක. හරි. ඊට පස්සේ දැන් මේ box එක ඇතුලේ අපිට ඕන වෙනවා මොනවාද? text field එකක් ඕන වෙනවා. ඒ කියන්නේ මොකක් හරි අපිට habit එකේ නම add කරන්න පුළුවන් විදිහේ නිකන් input text field එකක් අපිට දෙන්න ඕනේ වෙනවා. ඒකටත් මම use කරන්න text field එක sorry text field එක MUI material එකේ මේක text field එක මේක auto closing tag එකක් තියෙන එක. එතකොට මේකේ මොකක්ද දෙන්න පුළුවන් අපිට properties දෙන්න පුළුවන් label එකක් දෙන්න පුළුවන්. label එක දෙනවා මම මොකද්ද දෙන්නේ? habit name label එක ඊට පස්සේ value එක මොකක්ද මෙතෙන් දෙන්න ඕනේ. state එකේ දෙන name එක තමයි මෙතෙන් set වෙන්න ඕනේ. ඊට පස්සේ මම මෙතෙන්ට දෙනවා placeholder එක මම දෙනවා enter habit name කියලා මම placeholder එක දෙන්න. ඊට පස්සේ මම මෙයාට කියනවා මේකේ full width එකම ගන්න කියලා කියනවා. text field එකට full width එකම ගන්න කියලා කියනවා. හරි. ඊට පස්සේ දැන් මේකේ on change එක අපි තියනවා. මේකේ අපි type කරන එක save කරගන්නත් එපා. අපේ use state එක set name කියන එකට අපි set කරන්න ඕනේ. අපි type කරන එක. ඒක කොහොමද කරන්නේ? මෙතෙන්දි මම දෙන්නම් on change එකක්. on change එකක් මම දෙන්න. මේක අපි දෙමු arrow function එකක් විදිහට. event එක pass කරනවා. event එක pass කරනවා මොකද්ද? set name එකට event.target.value කියන එක අපි set name එකට දෙනවා. හරිද? හරි. ඊට පස්සේ මොකක්ද දෙන්නේ? අපි text field එක okay. ඊට පස්සෙලා අපිට ඕන වෙනවා මොකක්ද? අපිට ඕන වෙනවා frequency එක ගන්න. හරිද? frequency එක ගන්න වෙනවා. ඊට පස්සෙලා අපිට button එකක් add කරන්න වෙනවා. edit කරන්න. හරිද? හරි. දැන් මෙතනද මම ගන්නවා text field එකෙන් පස්සේ මම ගන්නවා මේ component එකක් තියෙනවා form control කියලා MUI ලගේ form control එකක් තියෙනවා. මේකට දෙන්න පුළුවන් full width property එක full width එක ගනින් කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ මෙතනදි දෙනවා මම input label MUI material input label එකට මොකක්ද දෙන්නේ? frequency කියලා දෙනවා. ඊට පස්සේ අපිට මොකද්ද තියෙන්නේ? අපිට උතන daily ද weekly ද කියලා select කරන්න තියෙන්න ඕනේ නේ. daily ද weekly ද කියලා select කරන්න තියෙන්න ඕනේ. එතකොට මොකද්ද කරන්න තියෙන්නේ? මෙතන අපිට select එකක් දාන්න වෙනවා. select එකක්. ඒ කියන්නේ drop down menu එකක්. ඒකට මම මෙතෙන් use කරනවා select එකක්. MUI එකේ select එක මම use කරනවා. මෙතනදී අපිට ඕන වෙනවා
වැලියු එකක් ඕන වෙනවා. වැලියු එක මෙතෙන්දී අපිට ඕන වෙන්නේ මොකද්ද? ෆ්‍රීකවන්සි එක. අපි උඩ යූස් ස්ටේට් එකක් හදාගෙන තියෙනවා ෆ්‍රීකවන්සි කියලා. ඒ වගේම මේකට ලේබල් එකක් ඕනි. සෝරි. ලේබල් එකක් ඕනි. ලේබල් එක මොකද්ද? ෆ්‍රීකවන්සි. ඊට පස්සේ මේකෙදි මොකද්ද අපි අර වගේම ඔන් චේන්ජ් එකක් දෙන්නත් ඕන. ඔන් චේන්ජ් එකක් දෙන්න ඕනි. මේකට දෙන ඔන් චේන්ජ් එක මොකද්ද? ඉවෙන්ට් එක යවන එකත් අර ෆන්ක්ෂන් එක ඉවෙන්ට් එක යවනවා. මොකටද? set frequency එකට. set frequency එකට event.target.value එක යවනවා set frequency එකට. හැබැයි මෙතනදී පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙතනදී යවන්න ඕනේ දැන් ටයිප් දෙකයිනේ පුළුවන් ඩේලිද වීක්ලිද කියලා විතරයි අපිට යවන්න පුළුවන්. එතකොට අපිට මෙතන පොඩ්ඩක් කස්ටමයිස් කරන්න යනවා නැත්නම් පොඩ්ඩක් අවුල් වෙනවා. හරිද? මෙතන අපි දෙන්න ඕනි as daily or weekly only විතරයි කියලා මම මේක කොහොම කොපි කරගන්නවා. අරගෙන මම මෙතන පේස්ට් කරනවා. හරිද? daily or weekly විතරයි. හරිද? හරි. select එක ඕකේ select එක ඇතුලේ අපිට තියෙන්න ඕනි drop down items. drop down items අපි introduce කරන්නේ කොහොමද? menu item කියලා MUI ලගේ menu item දෙකක් ඕනි. මම මේක duplicate කරගන්නවා. මෙතනදී එකක value එක වෙන්නේ daily. එතකොට මේකේ ඔන්න විදිහට එන්න ඕනි. value එක මේක weekly. හරි. අපි select එකත් ඕකේ. හරිද? හරි. ඒ කියන්නේ form control එකක් ඇතුලේ තමයි මේක දාගත්තේ. ඔයාලා පොඩ්ඩක් MUI try කරලා තියෙන අය දන්නවා ඇති ඇයි එහෙම කරේ. හරිද? හරි. දැන් අපේ මොකද්ද? text field එක ඕකේ. මොකද habit එක නම දෙන්න. ඊට පස්සේ frequency එක ගන්න එකත් ඕකේ. ඊට පස්සෙල්ලා මොකක්ද ඕනේ? මේකට බටන් එක තමයි සෙට් කරන්න ඕනේ. හරිද? බටන් එක අපි සෙට් කරන්න කොහොමද? form control එකෙන් පහළට ආවා. බටන් එක ගන්න MUI material එකෙන් මෙතෙන් දාගන්නවා add habit කියලා. හරිද? මේකට මම දෙනවා පොඩි properties ටිකක් type එක දෙනවා submit. හරිද? type එක submit variant එක මම දෙනවා contain කියලා එකක් තියෙනවා. හරිද? contain කියලා එකක් තියෙනවා. color එක දෙනවා මම primary දෙනවා. හරිද? හරි. දැන් එතකොට අපේ මේ form එක ඕකේ. හරිද? ඒ කියන්නේ දැනට ඒ කියන්නේ මේක UI එකේ අපිට බලා ගන්න පුළුවන් වෙයි. UI එකේ බලා ගන්න විදියක් නැහැ. මේක අපි නිකන් හැදුවා විතරයි. අපි ඒක link කරේ නැහැ නේ කොහොමවත් component එකේ. හරි. දැන් අපේ add habit form එක ඕකේ. දැන් අපි මේක බලා ගමු මොකද්ද? ඒ කියන්නේ ඊළඟ step එකට ගිහින් බලමු මේක මොකද්ද කරන්නේ කියලා. යන් අපි අපේ app.txt එකට අපි ගිහිල්ලා contain එකේ typography එක තියෙනවා. typography එක පහළට ඇවිල්ලා මොකද්ද අපි කියන්න ඕනේ? add habit form එක ගන්න කියලා අපි කියනවා. හරිද? add habit form එක ගන්න කියලා කියන්න ඕනේ. දැන් අපිට බලා ගන්න පුළුවන් වෙන්න ඕනේ මෙතනදී. හරි. habit tracker එක තියෙනවා, frequency එක තියෙනවා, dailyද weeklyද කියලා habit name එක දෙන්න පුළුවන්, button එකක් තියෙනවා, මෙලොව මගලක් වෙන්නේ නැහැ හැබැයි තාම. හරි. දැන් UI එක ඕකේ. දැන් අපි මොකද්ද කරන්න යන්නේ? මේකට අපේ application එකේ පළවෙනි Redux action එක ලියන්න තමයි දැන් හදන්නේ. හරිද? Redux action එකක් ලියන්න හදන්නේ. දැන් ඒක කරන්නේ කොහොමද? දැන් අපි මේකෙදි ඉස්සෙල්ලාම මොකද්ද කරන්නේ? අපි මෙතෙන්දී අපි habit form එකට යමු. habit form එකේදී දැන් අපි button click එකේදී මුකුත් වෙන්නේ නැහැ. මෙතන action එකක් තියෙනවා. action කියන එක අපි අයින් කරනවා. අපි මෙතෙන්ට දාගමු on submit කියලා දෙයක්. හරිද? on submit. on submit එකට දැන් අපි මොකද්ද කරන්න ඕනේ? function එකක් දාන්න ඕනේ. හරිද? function එකක් හදා ගන්න ඕනේ.
සබ්මිට් වෙනකොට ඒ කියන්නේ බටන් ක්ලික් එකේදී සබ්මිට් වෙනවනේ දැන්. සබ්මිට් වෙනදී මොකක්ද කරන්න ඕනි කියලා අපි දැන් කියන්නේ. දැන් මම මෙතෙන්දී හදා ගන්නවා constant handle submit handle submit මෙතනදී මොකක්ද මේක ඉවෙන්ට් එකක් මේ ටයිප් ගැන ඔයාලා පොඩ්ඩක් හොයලා බලන්න. හරිද? මේක react.form event එකක් විදිහට තමයි පාස් වෙන්නේ. මේක row function එකක් විදිහට දෙන්න ඕනේ. හරි. එතකොට ඉස්සෙල්ලාම මොකද කරන්න ඕනේ? event.prevent default කරනවා මම මේක. ඇයි එහෙම කරන්නේ? අර බටන් ක්ලික් එකේදී page refresh එකේදී අපේ data වෙනස් වෙන්න පුළුවන්. ඒකින්ද ඒ වැඩේ නතර කරන්න prevent default එක දෙන්න. හරිද? දැන් මොකද කරන්නේ? simply අපි action එකට යන්න කලින් අපි function එක වැඩද බලමු. handle submit එක ගෙනල්ලා මෙතන ඔබනවා. එතෙන්ට දැම්මම පස්සේ අපි යමු මේ කොට refresh කරලා බලමු. habit එක click කරාට දැන් page එක refresh වෙන්නේ නැහැ. අපේ function එක වැඩ. හරි. ඊට පස්සෙලා අපි මොකද්ද කරන්න ඕනේ? අපි යමු අපේ මොකක්ද habit slice එකට ගිහිල්ලා අපි ඉස්සෙල්ලාම කියමු දැන් අපි add button එක click කරොත් වෙන්න ඕනි මොකද්ද කියලා අපි ලියන්න ඕනි මෙතනනේ. මෙතන ලියන්නේ මොකද්ද කියලා දැන් අපි බලමු. හරිද? මෙතන add habit කියන function එක. ඒ කියන්නේ action එකකට ආවම මේකෙදි ඒ කියන්නේ parameters යනවා. හරිද? parameters යවනවා. එතකොට මෙතනදී mainly යවන parameter එකක් තමයි state කියන එක යවනවා. හරිද? state කියන එක යවනවා. ඊට පස්සේ action එකක් යවනවා. හරිද? මේ action එක තමයි ඒ කියන්නේ action එක තමයි මේක එතකොට payload action එකක් විදිහට payload action එකක් විදිහට තමයි යන්නේ Redux toolkit එකකින් එන. හරිද? payload action එකක්. මේක ඊට පස්සෙලා පිටික ආතර ජෙනරික් කරනවා වගේ වැඩක් කරන්න ඕනි. මෙතනදී curly brackets ගහගත්තා. මෙතනදී අපිට එන ඒ කියන්නේ payload එකට අපේ action එකට එන්නේ මොනවාද කියලා අපි මෙතනදී කියන්න ඕනේ name එකක් එනවා. ඒක එන්නේ string type එකෙන්. ඊට පස්සේ frequency එකක් එනවා. frequency කියලා දෙයක් එනවා. එතකොට frequency එක මොකක්ද? debit form එකෙන් ගමු මේක daily ද weekly ද කියලා නෙන්නේ. හරිද? මේකෙන් කොහොමද? daily ද weekly ද කියලා එනවා. හරිද? හරි state එකයි action එකයි. හරිද? state එකයි action එකයි කියන්නේ action එකක්. ඒ කියන්නේ අපේ reduce එකේ actions අපි define කරද්දී දැන් මේක function යන්නේ functions වලට අපිට parameters pass කරන්න පුළුවන්. ඒ pass කරන්න ඕනේ parameters වලින් අත්‍යවශ්‍යම දේවල් දෙයක් තමයි state එකයි action එකයි කියන දේ. හරිද? දැන් අපි ওই parameters අපි use කරන්නත් ඕනේ. අපි දැන් ඔය use කරන්නේ කොහොමද ඔය parameters යන්න මෙතනදී අපි use කරමු කොහොමද ඉස්සෙල්ලාම මොකද්ද කරන්න ඕනේ අරයෙන් එන data එක අපි ඉස්සෙල්ලා මෙතන නිකන් මේ object එකක් විදිහට හදාගෙන ඊට පස්සෙල්ලා අපි මේ store එකේ මේ register කරගන්න කියලා කියමු state එකට දාගන්න කියලා කියමු කොහොමද කරන්නේ constant එකක් හදා ගන්නවා new habit කියලා හදා ගන්නවා මේක එතකොට type එක මොකද්ද habit type එකේ හරිද habit type එකේ මේකට මොනවද තියෙන්නේ මම මෙතන මේ ටික කොහොම copy කරගන්න හරිද මේ ටික කොහොම copy කරගෙන හරි id එක මොකද්ද දෙන්නේ මම ඔතනදී සාමාන්‍යයෙන් මෙතන දෙන්න ඕනේ නිකන් UUID එකක් දෙන්න ඕනේ හරිද එතන date now එකක් වගේ දෙන්නම් මම date නවද දිනේ මේක to string කරන්නත් වෙන්නේ නැත්නම් පෙන්නන්නේ නැහැ මෙලෝ දෙයක් හරිද හරි එතකොට name එකට මොකක්ද අපි දෙන්නේ name එකට අපි මොකද්ද දෙන්නේ දැන් මෙතන අරහෙන් pass වෙන value එක දැන් මෙතෙන්ට දාගන්න ඕනේ ඒක කොහොමද කරගන්නේ action එකට එනවා අපි දැන් අපේ මොකටද දෙන්නේ අපේ action එකට දෙන්නේ action.payload කියලා දෙයක් තියෙනවා payload එකත් උත් ගියාම බලන්න frequency එකයි name එකයි කියලා තියෙනවා එහෙම එන්නේ ඇයි අපි මෙතනදී නිකන් type definition එකක් වගේ එයාට introduce කරලා දීලා දෙන්නේ එනවා නම් මේ දෙක විතරයි එන්නේ කියලා තියෙනවා මෙතෙන්දි මම name එක ගන්නවා ওই විදිහටම
හරි. ඔය විදිහටම මොකක්ද කරන්නේ? අපේ ෆ්‍රීකවන්සි එකට action.payload මෙතනදි මොකද්ද? ෆ්‍රීකවන්සි එක ගන්න. ඊට පස්සේ complete dates වලට මේක empty array එකක් දෙනවා මම. එතකොට created date එකට මොකද්ද මම කරන්නේ? new date එකක් දෙනවා. new date එකක් දෙනවා. new date එකක් දෙනවා. මේක ISO string වලට convert කරලා ISO string වලට convert කරලා දැන්. හරිද? හරි. දැන් අරහෙන් දැන් බටන් එක ක්ලික් කරලා date එකක් ආවොත් එයා මොකද්ද කරන්නේ ඉස්සෙල්ලම මෙන්න මේ new habit කියන අපේ අලුතෙන් හදාගන්න object එකට data ටික දාගන්න. ඒ දාගන්න data ටික දැන් අපි මොකද්ද කරන්න ඕනේ? අපේ state එකට අපි දාගන්න ඕනේ. ඒක කොහොමද කරගන්නේ? හරිම ලේසි. state.habits පේනවා photo suggestion. හරිද? මේකේ තියෙනවා push කියලා මෙතෙන්ද. මේකට අපි මොකද්ද කරන්නේ? new habit එක pass කරනවා. හරිද? new habit එක pass කරනවා. හරිද? basically දැන් අරහෙන් data ටික එන් කරලා බටන් එක ක්ලික් කරොත් මොකද්ද කරන්නේ? එතනදී අපි ගන්නේ ළමයි මේ ෆ්‍රීකවන්සි එක විතරයිනේ. මේ ඊටු ටික ඔටෝ මේ ජෙනරේට් එක කියන්නේ ඩේට් එක. ඒ කියන්නේ ID එකයි ක්‍රියේටඩ් ඩේට් එක නිකන් ඔටෝ ජෙනරේෂන් වගේනේ. ඔය ටික ඇඩ් වෙලා මොකද්ද කරන්නේ? අපේ ස්ටේට් එකට ගිහිල්ලා ඇඩ් වෙනවා. හරිද? දැන් අපි මොකද්ද කරන්න ඕනේ? හරි ඇක්ෂන් එක ඕකේ. අපි යමු දැන් අපි අපේ ඇඩ් හැබිට් ෆෝම් එකට ගියාම බටන් එක ක්ලික් කරාම කොහොමද මේ ඇක්ෂන් එක වැඩ කරන තත්ත්වයට හදාගන්නේ කියලා අපි බලමු. හරි. ඊට පස්සෙලා අපි මොකද්ද කරන්න ඕන? මෙතනදී දැන් අපි ඇඩ් බටන් එක ට්‍රිගර් වෙන්නේ ඇඩ් හැබිට් බටන් එක ට්‍රිගර් වෙන්නේ කොයි වෙලාවෙද? handle submit කියන ෆන්ක්ෂන් එක. මේ ෆන්ක්ෂන් එකේ ෆස්ට්ම ෆන්ක්ෂනලිටි එක තමයි prevent default කරන එක. කියන්නේ රිෆ්‍රෙෂ් එක නතර කරන එක. හරි. ඊට පස්සෙලා අපිට මොකද්ද වෙන්න ඕනේ? අපේ අර ඇක්ෂන් එක ට්‍රිගර් කරගන්න ඕනේ. මේ data ටික දාගන්නත් ඕනේ මේ ඇක්ෂන් එකට. ඒක කොහොමද කරන්නේ? හරි. ඒක කරන්න තමයි දැන් යන්නේ. හරිද? මෙතනදී මම මෙතනින් මෙහෙම වැඩක් කරනවා. මම මෙතන if ෆන්ක්ෂන් එකක් දාගන්නවා. if ෆන්ක්ෂන් එකක් දාන මම මේකේ name එක trim කරගන්නේ ඇයි? පළදම trim කරගන්නයි කියලා ඔක ස්පේසස් තිබ්බට නම් මම ඒ ටික ඒවා හින්දා මම මේක trim කරගන්නවා. trim කරගෙන මම මෙතනදී දාගන්නවා මෙහෙම. අපි ඔයාට මම කිව්ව මතකද දන්නවා ඔයාලට? මොකද්ද අපේ ඇක්ෂන් එක ට්‍රිගර් කරගන්න පුළුවන් එකම විදිහ. ඒ කියන්නේ ස්ටේට් චේන්ජ් එකක් ට්‍රිගර් කරගන්න පුළුවන් එකම විදිහ මොකක්ද? dispatch method එක යූස් කරන එක. හරි. දැන් අපි මෙතන dispatch method එක යූස් කරමුකෝ. dispatch method එක. හරි. dispatch method එක යූස් කරන්න නම් අපි මොකද්ද කරන්න ඕනි? අපි ඒක අපේ component එකට introduce කරලා දෙන්න ඕනි. මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. constant dispatch කියලා දෙනවා. අපේ තියෙනවා මොකක්ද? ඒකට කියන්නේ react hook එකක්. use dispatch කියලා එකක්. හරිද? use dispatch කියලා මේ react hook එකක් තියෙනවා. ඒකට අපි කියනවා මෙන්න මෙතෙන්ට ඇවිල්ලා set වෙන්න කියලා. මෙතකොට මේ use dispatch එකට අපි කියනවා ඔයා හැබැයි අපි හදාගත්ත app dispatch එක තියෙන්නේ. app dispatch කියන්නේ මොකද්ද දැන්? ඔන්න බලන්න. හරිද? app dispatch කියන්නේ මොකක්ද? දැන් අපි මෙතන මේ export කරගත්තේ අපේ store එකේ තියෙන dispatch method එක අපි මොකද්ද කරලා තියෙන්නේ export කරලා තිනවා app dispatch විදිහට. app dispatch එක තමයි app dispatch එකේ type එක විදිහට තමයි මෙතනදී ගන්න කියලා කියන්නේ අපේ use dispatch එකට. හරිද? හරි. dispatch එක ඕකේ. dispatch එකට අපි කියනවා හරි dispatch function එකට අපි දැන් යවන්න ඕනේ මොකක්ද ඕනි action එක කියලා. දැන් අපි මෙතෙන්ද කියනවා add habit. දැක්කනේ දැන් පේනවා ඔන්න ස්ලයිස් එකේ habit ස්ලයිස් එකේ තියෙනවා මොකද්ද අපේ action එකක් add habit කියලා. add habit එකට අපි දැන් මොකක්ද යවන්න ඕනේ? මම මෙතන යවනවා name එකයි frequency එකයි යවනවා. හරිද? name එකයි frequency එකයි යවනවා. ඊට පස්සෙලා අපි මොකද්ද කරන්නේ? මෙතනදී මොකද්ද කරන්නේ? set name එක මම නිකන් අර ඇඩ් වෙලා ඉවර වුණාට පස්සේ name එක ක්ලියර් කරලා දානවා empty string එකක් දීලා. දැන් අපි බලමු දැන් මේක වැඩ කරනවද කියලා. හරි මේක වැඩ කරනවද නැද්ද කියලා අපි බලමු. යන් අපේ ඇප්ලිකේෂන් එකට ඊට පස්සේ ඉන්ස්පෙක්ට් යන්න console නෙමෙයි
සෝරි. දැන් යන්න ඕනේ React Dev Tools එකට. මම මේක රීෆ්‍රෙෂ් කරන්න. habit name එක මම දැන්නම් මොකද්ද eating fries කියලා. හරිද? eating fries daily add habit එක දෙනවා. දැන් බලන්න ඕනේ ඕකේ අන්න මෙතන දැන් habit එකක් ඔන්න බලන්න. මෙන්න බලන්න. දැන් ඔයාලට මේක බලා ගන්න පුළුවන්. කොහොමද වැඩේ වෙන්නේ කියලා. ඔන්න බලන්න. දැන් අපි habit එකක් add කරා. add කරාට පස්සේ අපේ state එක බලන්න. state එකට ආවට පස්සේ මේ array එකක් විදිහට ඉන්නේ. array එක ඇතුලේ object එකක් විදිහට තියෙන්නේ. මේකේ ID එක මොකක්ද? ID එක දීලා දෙනවා. ඊට පස්සේ name එක හරි. frequency එකක් දීලා දෙනවා daily. ඊට පස්සේලා completed days නෑ. ඊට පස්සේ මොකද්ද created at මෙන්න මෙදාට කියලා දීලා තියෙනවා. දැන් එතකොට මොකද්ද කියලා දෙන්නේ? අපේ Redux tool kit එකේ අපි ඒ කියන්නේ අපේ Redux application එකේ අපි පළවෙනියට හදපු action එක හරියට පිළියෙල වැඩ කරනවා. හරියටම වැඩ කරනවා. දැන් අපි මොකද්ද කරන්න ඕනේ? අපි යමු ඊළඟ step වලට. දැන් මෙතනදී දැන් ඔයාලට තේරෙන්න ඕනේ කොහොමද දැන් ඇත්තටම basically කොහොමද Redux ඇත්තටම කොහොමද වැඩ කරන්නේ? හරිම ලේසි. ඔයා මෙතනදී දැන් අපි Redux කොහොමද use කරේ? දැන් ඔය save data එකක් save කරගන්නනේ. basically මොකද්ද කරේ? අපි Redux store එක හදාගන්න එක මහලුකු දෙයක් නෙවෙයි. ඔයාලට ගොඩක්ම අමාරු දේ තමයි මේ slice එක හදාගන්න. අපිට ඕන විදිහට slice එක හදාගන්න. ස්ලයිස් එක හදාගෙන ඊට පස්සෙලා මොකද කරන්නේ use dispatch එක use කරලා dispatch method එක හදාගත්තා ඊට පස්සෙලා මොකද කරන්නේ dispatch එක use කරලා අපේ actions ටික access කරලා අපිට ඕන වැඩේ කරගන්න හරිම ලේසි ඕක තමයි basically Redux වලින් එන්නේ හරි අපිට මේකේ දැන් වා හිතන්නකෝ මෙතන add habit form එකේ දැන් මෙතන components අපි 100ක් දාන්න හිටියේ මේ 100ම ඇතුලේ අපිට පුළුවන් අදාළ data තියෙනවා නම් ඒ කියන්නේ අදාළ ඒ කියන්නේ add habit form එකට අපි name එක frequency එක යවන්න එක ඔය දෙකට data දෙකක් යවා ගන්න පුළුවන් නම් අපිට ඔය action එක ඕන තැනක ඉඳන් access කරන්න පුළුවන් ඒක store කරලා තියාගන්නවා application එක close වෙනකන් state ඒ කියන්නේ use කරලා තියාගන්න හරිද හරි අපි යන් ඊළඟ step වලට right ඊළඟට අපි මොකද්ද කරන්න යන්නේ ඊළඟ step එකේදී අපි add කරන habit තියෙනවානේ අපි add කරන habit ටික කොහොමද ඔක්කොම ටික ඒ කියන්නේ state එකේ දැන් හිතන්නකෝ අපි habits 10ක් add කරලා තියෙනවා මේ habits 10ම අපි ඔක්කොම එකපාර ගන්න කොහොමද කියලා අපි මෙතනදී බලමු හරිද මේකට මම අලුතෙන් component එකක් හදාගන්නම් habit list.tsx කියලා RFCE ගැහුවා RFCE ගැහුවා හරි ඊට පස්සේ දැන් මෙතනදී මොකක්ද අපිට ඕන වෙන්නේ habits ඔක්කොම ගන්න ඕනේ අපි habits ඔක්කොම ගන්න නම් අපි මොකද්ද කරන්න ඕනේ අපිට මෙතනදී ඕන වෙනවා ඒ කියන්නේ අපි මෙතනදී use කරනවා මේ React hook එකක් use selector කියලා හරිද selector කියලා use selector කියලා hook එකක් අපි use කරනවා මෙතනින් මොකද්ද කරන්නේ අපි මතකද අපි store එකේ අපි හදාගත්ත මෙන්න මේ root state කියලා දෙයක්. හරි මෙන්න මේ root state එක බලන්න මේකේ return කරන්නේ store එකේ get state එක. ඒකේ state එකේ තියෙන ඔක්කොම මොකද්ද කරන්නේ return කරගන්නවා root state එකට. එතකොට මොකද්ද වෙන්නේ? හරිද? දැන් බලන්න. දැන් මේ root state එක true තමයි. දැන් අපි මොකද්ද? ඒ කියන්නේ අපේ state එක true තමයි. දැන් අපේ තියෙන habits දැනට already තියෙන habits ඔක්කොම ගන්න මේකේ. කොහොමද ඒක වැඩේ කරන්නේ? constant එකක් හදාගමු අපි habits කියලා අපි හදාගමු use select එක දැම්මා ඊට පස්සේ මෙතනදී state එක අපි define කරනවා state එක ගන්න කියලා මේක මොකද root state type එකේ හරිද root state type එකේ ඊට පස්සේ මොකද්ද අපි කියන්න ඕනේ මේක arrow function එකක් මෙයාට කියන්න ඕනේ
ස්ටේට් එකේ තියෙනවා හැබිට්ස් කියලා එකක්. හැබිට්ස් කියලා එකක්. ඒකෙත් තියෙනවා මොකද්ද? ස්ටේට් එකක් අපේ ඔක්කොම ඩේටා ටික ස්ටෝර් වෙලා තියාගන්න හැබිට්ස් කියලා ස්ටේට් එකක් තියෙනවා. හරි. දැන් මෙන්න මේකෙන් වෙන්නේ මොකද්ද? අපේ ස්ටේට් එකේ තියෙන ඔක්කොම ඩේටා ටික අපේ හැබිට්ස් කියන ස්ටේට් එකට සෝරි කොන්ස්ටන්ට් එකට වේරියබල් එකට දාගන්නවා. හරි. හරි. දැන් මේකේ ස්ටයිලින් පාර්ට් එකට යමු. මේකේ ස්ටයිලින් පාර්ට් එකට මම මෙහෙම දෙයක් කරන්නම්. මම මෙතනදී මම ඔල්රෙඩි කරපු දේවල් ටික මම මෙතනදී ආය අමුතුවෙන් කරන්න දෙයක් නැහැ මෙතනදී. මම ස්ටයිලින් පාර්ට් එක මම ඉතින් මෙතන කොපි පේස්ට් කරගන්න. කොපි පේස්ට් කරගන්න කරපු ටික. හරි. ඊට පස්සේ මම මේවා එකින් එක ඉම්පෝට් කරගන්න. පේපර් එක මම මේක එක්ස්ප්ලেইন කරන්නම් කොහොමද වෙන්නේ කියලා. grid එක typography no overall matches this call කියලා එනවා. හරි ඕකේ. බලමු. dispatch එක delete icon get state linear progress එක ගන්න ඕනේ. හරි. දැන් මෙතන අපේ මොනවද issues එකක් තියෙනවා. sorry. හරි. බලමු. හරි. දැන් අපිට මෙතනදී ඕන වෙන ටිකක් තියෙනවා. මොකද්ද මෙතන? check circle icon එක ඕන වෙනවා. පොඩ්ඩක් ඉන්න. check circle icon එක මම මෙතන import statement ටිකක් එහෙම copy කරගෙන දාලා ගන්නවා. හරිද? ඊට පස්සේ අපිට ඕන වෙනවා use dispatch එක use කරන්න වෙනවා. ඇයි? අපේ actions access කරගන්න නම්. actions access කරගන්න මොකටද ඕන වෙන්නේ? දැන් මෙතනදී මම මෙතන explain කරන්නම් code එක පොඩ්ඩක් ඉන්න. මොකද දැන් මම මෙතන copy paste කරන වැඩේ කරේ මොකද Redux වල basics අපි අතනින් ඉගෙනගෙන ඉවරයි. එතන add කරන එක කියන්නේ එක functionality එකක්. එතන ඔයාලට කැමති දෙයක් කරන්න පුළුවන්. ඒක remove කරන්න, toggle කරන්න, මේ වගේ ඔයාලට ඔයාලගේ application එකේ අවශ්‍යතාවය අනුව ඔයාලට කැමති දෙයක් කරන්න පුළුවන්. හරි. දැන් ඊට පස්සේ අපිට ඕන වෙනවා මෙතන මොකද්ද කරලා තියෙන්නේ? හරි මම මේක explain කරන්නම්. දැන් මෙතනින් අපි මොකද කරලා තියෙන්නේ? මම මෙතන box එකක් අරන් තියෙනවා. box එක ඇතුළට එන්න කලින් මෙතන මොකද map එකක් දාගෙන තියෙනවා. මේ අපි ගත්ත habits එක. habits එකේ ඉන්නේ array එකක් මතකනේ? array එකක් නෙන්නේ. array එක map කරලා අරගෙන තියෙනවා. හරි. habits එකේ තියෙන්නේ 10ද 10ම මෙතන පෙන්නනවා. පෙන්නන්නේ කොහොමද? ඉස්සෙල්ලාම habit එකේ name එක frequency එක පෙන්නනවා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? මෙතන මම දාගෙන තියෙනවා කොච්චර කියන්නේ අර මේ මොකද්ද අපේ හැබිට් එක ටොගල් කරගන්න පුළුවන් විදිහට ඒ කියන්නේ ඒක කරලා පෙන්නන්න. එතකොට මෙතනදී තව දෙයක් තමයි මේකේ completed date ගාන. එතකොට remove habit කරන remove එක ඔය actions ටික තියෙන්නේ. දැන් එතකොට අපිට මෙතනදී actions විදිහට අපිට තියෙන්නේ ලියන්න toggle habit එකයි remove habit එකයි. ඔය දෙක තමයි. ආයේ මේ get streak එක තියෙනවා. get streak එක තියෙනවා. හරි. දැන් ඔය UI එකට අදාළ දේවල් ටික තමයි. ඕවා ඔයාලා වැඩි හිතන්න යන්න එපා. ඕවා ඔයාලට කරගන්න පුළුවන්. දැන් අපිට මේක කරගන්න ඕනේ උනේ මේ Redux ටිකනේ. හරි. හරි. දැන් මෙතනදී මට ඕන වෙනවා මම මෙතනදී streak එක ගන්න මොකද්ද කරන්නේ? හරි. මම මෙන්න මේ streak එක ගන්නත් මම මෙන්න මේ function එක මම මෙහෙම copy paste කරගන්න. මොකද ඒ දේවල් ඇත්තටම මේ වැදගත් වෙන දේවල් නෙමෙයි. ඒක Redux වලට අදාළ දේවල් නෙමෙයි. Redux වල ඉගෙන ගන්න ඕන ටික අපි ඉගෙන ගත්තා. මම මෙතන habit කියන එක මම import කරගන්න. දැන් අපිට තියෙන්නේ එතකොට
මොකද්ද? මෙන්න මේ actions දෙක ලියන්න තියෙනවා. toggle habit එකයි remove habit එකයි අපිට ලියන්න තියෙන්නේ. හරිද? toggle habit එකයි remove habit එකයි අපිට ලියන්න තියෙනවා. අපි කොහොමද ඔක ලියන්නේ? අපි toggle habit එක ලියනවාද ඉස්සෙල්ලාම remove habit එක ලියමු. බලමු ඉස්සෙල්ලාම අපේ application එක වැඩද කියලා. යමු අපි මේක refresh කරමු. හරි දැනට habits මුකුත් නැහැනේ. මේක දාලා බලමු. හරි හැදෙන්නේ නැහැ මොකද. බලමු errors එනවද කියලා. errors ටිකක් එනවා. අපි ඔය ටික fix කරලා දාමු නේ. හරි මෙතන මොකක්ද එන error එක? no overall import grid. Component is declared here. හරි. මේක අපි ඉස්සෙල්ලාම මේකට link කරගෙන ඉමුකෝ. add habit form එකට පහලින් අපි දාමු habit list එක දාගමු. habit list එක දාලා අපි run කරගෙන බලමු. හරි. හරි add වෙනවා. හැබැයි මේ පොඩි case ටිකක් තියෙනවා නේ. හරි. native files. හරි මේක උත්තර කරන්නේ නැහැ. හරි. වැඩ කරන්න විදියක් නැහැ. මොකද අපි actions ලිව්වේ නැහැනේ. දැන් මෙතන case එක මොකද්ද තියෙන්නේ? habit name එකේ මෙතන mark complete එකේ හරි අපි ඔය UI issues පස්සේ හදාගමු. අපි යමු දැන් මේකේ actions ටික ලියන්න. හරිද? habit slice එකට යන්න. habit slice එකට ගිහිල්ලා මෙතනදී මම මොකද්ද කරන්නේ? අපි මේකට ලියමු මේක. remove habit එක ලියමු. හරිද? remove habit එක ලියමු. remove habit එක ලිව්වට පස්සේ මම toggle habit එකක් දාන්න. toggle habit එකේදී මොකක්ද වෙන්නේ කියලා කියන්නේ. ඒකේ වෙන්නේ සාමාන්‍යයෙන් අර මේ අපේ මොකද habit එක mark as complete කරාම මේ ඒක mark වෙන එක ඒක මේ ආය mark as incomplete කරාම ඒක මේ incomplete වෙන එක තමයි toggle habits වලින් එන්නේ. හරි. අපි මේකේ remove habit එකක් දාගමු. මෙතන add habit එක තියෙනවා. මෙතන පහලින් මම ඇවිල්ලා මම දාගන්නවා remove habit. remove habit එක දාගන්නවා අර විදිහමයි කොහොමද ඕනි අපිට මොනවද ඕනි state එක ඕනි ඒ වගේම action එක ඕනි action එක මොකද්ද payload action එකක් payload action එකක් sorry මේක suggest වෙන්නේ ඒයිද payload action හරි payload action payload action මේක ඊට පස්සේ අපි මොකද්ද කරන්න ඕනේ මේකේ අපි දැන් මේ මොකද්ද අපි අරහෙන් එවන්නේ අපිට මොකද්ද අරහෙන් අපිට එතකොට එවන්නේ දැන් මෙතන remove කරන්න ඕනේ habit එක remove කරන්න අපිට අරහෙන් pass කරන්නේ මොකද්ද කියලා බලමු habit list එකට ගිහිල්ලා බලන්න remove habit එකෙන් යවන්නේ habit id එක තමයි යවන්නේ id එක අපි මොකද්ද string එකක් විදිහට ගන්නෙ දැන් මෙතන දෙන්න ඕනේ string එකක් ගන්න කියලා හරිද string එකක් ගන්න ඕකේ ඊට පස්සේ මේක arrow function එකක් හරි ඊට පස්සෙල්ලා අපි මොකද කරන්නේ දැන් අපි state එකේ already තියෙන data එකක් අපි delete කරන්න යන්නේ delete කරන්නේ කොහොමද අපි තියෙන data එක මේක redux නෙමෙයි මේක javascript අපිට පුළුවන් javascript methods තියෙනවා දැන් අපි කලින් use කරා map method එක habit list එක ගන්න එතකොට remove කරන්න නම් මම මෙතෙන් use කරන්නේ filter method එක ඉස්සෙල්ලාම මොකද්ද කරන්නේ state එකේ
state.habits එක තියෙනවානේ අපේ. ඕකට සයින් කරගන්නවා මෙහෙම දෙයක්. අපේ ස්ටේට් එක ආය නිකන් රීක්‍රියේට් කරනවා වගේ වැඩක් තමයි මේ කරන්න හදන්නේ. හරිද? state.habits වලට ෆිල්ටර් මෙතඩ් එක දානවා. හරිද? ෆිල්ටර් මෙතඩ් එක දානවා. ඒකට අපි පාස් කරනවා habit එක. habit එක. habit එක කියන්නේ මොකක්ද? අර එහෙන් පාස් වෙන අපිට habit එක. හරිද? habit එක. ඊට පස්සේ මේ පාස් වෙන habit එක චෙක් කරලා බලන්න. චෙක් කරලා බලන්නේ කොහොමද? habit එකට දැන් මෙතෙන්ටන habit එකේ ID එක අසමානද? අසමානද බලනවා අපේ action එක තියෙන්නේ. දැන් අපිට මෙතන එන action එක. හරිද? ඒ දැන් state එකේ තියෙන habit එක තියෙනවානේ. දැන් මොකද්ද අපි දාන්නේ දැන් මෙතන? අපේ state එකනේ දාන්නේ. state එකේ තියෙන habits එකට තමයි filtration එක දාන්නේ. ඒ filtration එකේදී අපි මොකද්ද කරන්නේ? state එකේ දැන ඒ කියන්නේ each item එක ගන්න එකනේ කරන්නේ filter method එකේදී. habit එක ගන්නවා. habit එක අරගෙන මොකද්ද කරන්නේ? අපේ state එකේ habit.id එකට අසමානද බලනවා. අපිට අරහෙන් පාස් වෙනවා. ඒ කියන්නේ අරහෙන් එන habit එකේ ID එකට සමානද බලනවා. හරිද? අරහෙන් එන habit එකේ ID එකට සමානද. කොහොමද ඒක කරන්නේ? action.payload කියලා දෙන්න. හරිද? action.payload කියලා දෙන්න. හරි. දැන් මෙතනදී simply මොකක්ද වෙන්නේ? මේකට අසමානයි නම් විතරක් මොකද්ද කරන්නේ? අරහෙන් එන ID එකට අසමානයි නම් විතරක් මොකද්ද කරන්නේ? මේ state habit එකට දාගන්න. ඒ කියන්නේ අරහෙන් ID එක හිතන්නකෝ 2 ආවේ කියලා. හරිද? 2 කියලා එකක් ආවේ කියලා. එතකොට දැන් මෙතන එකින් එක චෙක් කරගන්නවා. ID අපේ state එකේ ID එක 2 නැති. ID එක 2 නැති හැම එකම අපේ state එකට දාගන්නවා. ID එක 2 තියෙන එක අයින් කරලා දාන්න. හරිද? හරි. දැන් ඕක අපි මෙතනින් export කරන්නත් ඕනේ. හරි. remove habit එක දාන්න. remove habit එක දාලා මෙතනින් මොකද්ද කරන්නේ? simply මෙතන remove habit එක අපි import කරගන්න. හරිද? මෙතන import කරගත්තාම දැන් අපි අපේ application එකට ආයේ earning eating fries add කරා. මෙතන remove කරා remove වෙනවා. හරිද? හරි. දැන් ඕකම තමයි අපි මොකද්ද කරන්න ඕනේ? toggle habit එකට කරන්න ඕකෙත් ඔය දෙයම තමයි. ඒ කියන්නේ toggle habit එකේදී මොකද්ද වෙන්න ඕනේ? දැන් මෙතනදී eating fries කියන එක දැන් මම add කරා. මේක mark complete කරාම මොකද්ද වෙන්න ඕනේ? current streak එක වැඩි වෙන්න ඕනේ. මේක ඒ කියන්නේ කරා කියලා complete ඒ කියන්නේ mark වෙන්නත් ඕනේ. එහෙම ටිකක් තියෙනවා. හරිද? හරි. අපි යන් ඒකට ඉස්සර. හරි. දැන් අපි මෙතනදී අපේ toggle habit එක ඒ කියන්නේ mark as complete ඒ කියන්නේ mark complete කියන බටන් එක functionality එක implement කරමු. යම් අපේ project එකට හරි අපේ project එකට යමු. project එකේ අපේ දැනට toggle habit එක විතරයි තියෙන්නේ කරන්න. මෙතනදී අපි pass කරලා තියෙනවා habit id එකයි date created කියන එකයි. ඒ කියන්නේ අද දවසයි habit එකේ id එකයි තමයි යවන්නේ. හරි. අවුලක් නෑ. දැන් අපි මොකද්ද කරන්න ඕනේ? දැන් මෙතෙන්ට ඇවිල්ලා toggle habit එකක් හදාගමු. නැත්තම් මම මෙහෙම කරන්නම්. මම already application එක හදලා තියෙන්නේ. මම මේක just copy paste කරා. copy paste කරලා මම ඔයාලට explain කරන්නම් මොකද්ද වෙන්නේ කියලා. මම කොහොමවත් මේක මේ GitHub upload කරනවා. එතකොට ඔයාලට A to Z මේකේ මොකද්ද කරලා තියෙන්නේ කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. හරිද? හරි. මම මෙතනදී මෙහෙම ගත්තා. මම මෙතනදී පැහැදිලි කරන්නම් මොකද්ද කරලා තියෙන්නේ කියලා. toggle habit එක parameters දෙක state and action එක action එකේදී payload action එකට අපි එවලා තියෙන මොකද්ද id එකයි date එකයි. මම මෙතන console log එක අයින් කරගන්න. console log එක ඕන වෙන්නේ නැහැ. හරි. මෙතන ඉස්සෙල්ලා මොකද්ද කරලා තියෙන්නේ? අපි අදාළ ඒ කියන්නේ අපේ mark as complete කරන habit එක අපි අපේ state එකෙන් හොයාගන්න ඕනේ. මොන habit එකද අපි මේ mark as complete කරන්න යන්නේ කියලා. ඒක තමයි මේ කරලා තියෙන්නේ. state එකේ habits වලට ගිහිල්ලා find කරනවා. find කරලා මම මෙතන h කියලා දෙන්නේ නැතුව මම habit කියලාම දෙන්නම්කෝ. හරිද? habit කියලාම දෙන්න. හරිද? එතකොට state එකේ තියෙන අපේ habit එකට ගිහිල්ලා find කියන method එක apply කරාට පස්සේ
අපි ස්ටේට් එකේ තියෙන හැබිට් එකේ ID එකට සමානද බලනවා අපිට ඒ කියන්නේ අරහෙන් පාස් වෙන අපේ මාක් ඇස් කම්ප්ලීට් බටන් එක ක්ලික් කරාම මේ හැබිට් එකේ එන ID එක තියෙන්නේ. ඒ දෙක සමානද කියලා බලන්න. ඒක දෙක සමානයි නම් මෙතන බූලියන් වැලියු එකක් තමයි මෙතන ස්ටෝර් වෙන්නේ. ඒක trueද falseද කියන්නේ. ඒක true නම් හරිද? if habit කියන්නේ එතකොට මෙතන බූලියන් වැලියු එකක් තියෙන්නේ. මේක true or false තමයි වෙන්නේ. එතකොට habit එක true නම් මොකද්ද වෙන්නේ? මෙතන ඒ අදාළ ඒ කියන්නේ habit එකේ දැන් මෙතන මෙහෙම කරලා තියෙන්නේ habit එකේ අපේ habit කියන state එකේ completed dates කියලා එකක් තියෙනවානේ. මොන්න බලන්න. ඉතින් completed dates. හරිද? completed dates කියන එකේ ඒක array එකක්. ඒකේ index එක අපි හොයා ගන්නවා. index එක කොහොමද හොයාගන්නේ? index එකෙන් බලන action.payload.date. හරිද? action.payload.date එකේ තියෙන index එක අපි හොයාගෙන අපි මොකද කරන්නේ මේක පොඩ්ඩක් අර එකපාර හිතා ගන්න අමාරුයි. හරිද? ඒක ඔයාලා කොලේක හරි ලියලා try කරලා බලන්න. ඒ index එක අපි මෙතෙන්ට ගන්නවා. හරිද? index එක ගන්න. ඊට පස්සේ මේ index එක අපි බලනවා index එක විශාලයිද බලනවා -1 වලට. ඇයි එහෙම බලන්නේ? ඇයි -1 වලට වැඩි බලන්නේ? index එක 0 වෙන්නත් පුළුවන්. නේද? index එක 0 වෙන්නත් පුළුවන්. ඒ හින්දා තමයි -1 වලට වැඩිද කියලා බලන්න. ඊට පස්සේ මොකද්ද කරන්නේ? එහෙමනම් -1 වලට වැඩි නම් habit එක මොකද්ද කරන්නේ? habit එකේ complete dates එක slice කරනවා index එකයි කියන්නේ. උතන slice method එක ගැන කියලා දෙන්න ඕනේ නැහැ නේ වෙනම. වෙන scenario එක ඔයාලා දන්නවනේ. හරිද? හරි. ඊට පස්සේ එහෙම නැත්තම් හරිද? ඒ කියන්නේ index එක tree එකටත් වඩා අඩුයි නම් මොකද්ද කරන්නේ? habit එකේ complete dates එකට push කරනවා. action.payload.date එකෙන් එන data එක push කරලා දාන්න. හරිද? push කරලා දානවා. ඕක මෙහෙමයි. දැන් මෙතනදී මේ දේවල් ඒ කියන්නේ මෙන්න මෙතන ඒ කියන්නේ if condition දාලා තියෙන එක slice එක push එක find එක index of ඒ දේවල් redux නෙමෙයි. ඒ react නෙමෙයි. ඒ JavaScript ඉගෙනගෙන React ඉගෙනගෙන එන්න Redux වගේ දෙයක් ඉගෙන ගන්නවා නම් නැත්තම් ඔයාලට මේක නිකන් අnder similar වගේ තියෙයි. ඒක හින්දා ඉස්සෙල්ලා ඒ ටික ඉගෙන ගන්න. හරි. මේක ඔන්න ඔහොමයි toggle habit එක වැඩ කරන්නේ. ඊට පස්සේ මෙතනදී මම මේක save කරගෙන දැන් යන් අපේ application එකට මම මෙතන eating price කියලා දෙනවා. මම මේක mark as complete කියලා දුන්නා. මුකුත් වෙන්නේ නැහැ තාමයි මුකුත් වෙන්නේ නැත්තේ. මෙතන අපි මේක import කරගත්තේ නැහැ. මම මේක ගිහිල්ලා sorry toggle habit එක කොහෙද? මෙතනින් අපි මොකද්ද කරන්න ඕනේ? හදාගත්ත විතරක් මදි. මෙතන export කරන්නත් ඕන. export කරලා අපි මෙතනින් import කරගමු. හරිද? දැන් මේක perfectly fine වැඩ කරන්න ඕනේ. මේක add කරනවා. මේක මේ toggle කරන්න පුළුවන්. mark as completed කරාම current streak එක day 1යි කියලා වැටෙනවා. ඊට පස්සේ මේක ඕනනම් unmark කරන්නත් පුළුවන්, ඕනනම් remove කරන්නත් පුළුවන්. හරිද? හරි. දැන් ඒ scenario එක හරි. හරිද? ඒ scenario එක හරි. දැන් අපි Redux වල basics කියන දේවල් ඔක්කොම ඉගෙනගෙන තියෙනවා. හරිද? basics ඔක්කොම වගේ ඉගෙනගෙන තියෙනවා. දැන් එතකොට අපි මෙතනදී ඉගෙන ගන්න ඕනේ තව දෙයක් තියෙනවා. දැන් අපි මෙතනදී කොහොමද API handling part එක කරන්නේ? Redux through අපි කොහොමද Redux වලදී අපි API handling කොහොමද කරන්නේ කියන එක අපි මෙතනදී බලන්න ඕනේ. හරි. ඒක අපි ඉගෙන ගමු දැන්. අපි ඒක කරන්න නම් අපිට කරන්න වෙනවා හරි. මෙතනදී team මෙන්න මෙහෙම දෙයක් කරන්නේ. හරිද? දැන් අපේ folder structure එක ගත්තොත් මෙතන source folder එක ඇතුලේ components තියෙනවා, slice එක තියෙනවා, store එක තියෙනවා. හරිද? මෙතනදී දැන් අපි API handling part එක කොහොමද කරන්නේ?
අපි මෙතනදී අපි ස්ලයිස් එක ඇතුලේ සෝරි ස්ලයිස් එක ඇතුලේම අපි ෆෝල්ඩ් එකක් හදාගන්නවා habit slice කියලා. හරිද? ඔව් habit slice කියලා හදාගමු. ගන්නවා මට. හරිද? ඒ කියන්නේ මේක සාමාන්‍යයෙන් තියෙන ෆෝල්ඩ් ස්ට්‍රක්චර් එක මම මේ ඔයාලට කියලා දෙන්න. හරි. මේ habit slice එක ඇතුලේ අපි අලුත් ෆයිල් එකක් හදාගන්නවා api.ts කියලා. හරිද? api.ts කියලා. ඇයි මෙහෙම දෙයක් කරේ කියලා හෙව්වොත් දැන් ස්ලයිස් දැන් මේක සිම්පල් ඇප්ලිකේෂන් එකක්. හරිද? මේක සිම්පල් ඇප්ලිකේෂන් එකක්. එක රෙඩියුසර් එකයි අපි යූස් කරන්නේ. එහෙම ඒ කියන්නේ එක රෙඩියුසර් එකයි මෙතනදී යූස් කරන්නේ. දැන් ඔයාලා ඉන්ඩස්ට්‍රි ලෙවල් එකට ගියාම ඔයාලා රිඩක්ස් එක්ක වැඩ කරද්දී රෙඩියුසර්ස් 50ක් 100ක් තියෙන්න පුළුවන්. එතකොට ඔයාලා ඒක දැන් මෙන්න මේ විදිහට තමයි කරන්නේ. ඒක ඉස්සරහට වෙනස් වෙන්න පුළුවන්. දැනට ඔයාලට ඉන්ඩස්ට්‍රි ලෙවල් එකේදී මොකක් හරි ඇප්ලිකේෂන් එකක් හදන්න આવොත් මේ විදිහට කරන්න. ස්ලයිසර්ස් ඇතුලේ ඔයාලා each මොකටද? each මේ රෙඩියුසර්ස් වලට ෆෝල්ඩ් එකක් හදාගන්න. ෆෝල්ඩ් එකක් මේ කියන්නේ දැන් අපි habit reducer එකට මම හදාගත්ත habit slice කියලා. ඒකේ තියෙනවා අපේ reducers ලියලා තියෙන habitlice.ts එක ඒ වගේම ඒ API handling part එක කරන්න මොකද කරන්නේ api.ts කියලා ඒ ෆෝල්ඩර් එක ඇතුළේ ෆයිල් එකක් හදන්න. හරිද? මේ ෆෝල්ඩර් එක ඇතුළේම හදාගන්න. දැන් මෙතනදී මොකද්ද කරන්නේ? මෙතනදී මම දැනට ඒ කියන්නේ API handling part එක දැන් මෙතනදී. ඒ කියන්නේ දැන් ඔයා හිතන්නකෝ ඔයා මේ දැන් කවුරු හරි endpoint එකක් create කරලා තිනවා ඔයාට ඒ කියන්නේ user details ටිකක් ගන්න ඔයාට endpoint එක දීලා තිනවා ඒ endpoint එක through ඔයාට data ටික fetch කරගන්න තියෙනවා. හරිද? හරි. දැන් මම මොකද කරන්නේ? මම already මම හදලා තියෙන මම function එක මම මෙතන copy paste කරගන්නවා fetch කරගන්න. හරිද? මම මෙතනදි කරගන්න තියෙන්නේ මොකද්ද? mock data ටිකක් දැන් දාන්න මට endpoint එකක් නැහැ. මම mock data ටිකක් දාගත්තා. හරිද? create asynchronous thunk එක කියන්නේ මොකක්ද? මේක Redux toolkit එකේ asynchronous විදිහට asynchronous කියන්නේ මොකක්ද කියලා ඔයාලා දන්නවනේ. asynchronous විදිහට අපි data fetch කරගන්න Redux toolkit එකේ තියෙන එකම tool එක තමයි මේ. හරි. එතකොට මම මෙතන අපේ interface එකක් මම ගන්නවා. හරි. දැන් මෙතන අපේ API fetch කරගන්න. දැන් ඔයාලා මෙතන mock data එක වෙනුවට ඔයාලා මෙතන promise එක ඇතුලේ ඔයාලා මේ ලියන්න ඕනි actual API endpoint එකක් මෙතන තියෙනවා. දැන් මම මෙතන දාලා තියෙන්නේ මොකද්ද? mock data ටිකක් දාලා තියෙනවා. හරිද? දැන් මෙතනදී අපි මොකද්ද කරන්න ඕනේ? habit slice එකේදී අපිට දැන් මේකේ reducers තියෙනවා. හරිද? මේකේ reducers තියෙනවා නේ ඉතින්. මේකේ reducers තියෙනවා. හරිද? reducers තියෙනවා. දැන් අපිට මෙතනදී මෙහෙම දෙයක් කරන්න පුළුවන්. අපිට පුළුවන් sorry අපිට පුළුවන් මෙන්න මෙහෙම දෙයක් කරන්න. හරිද? දැන් මේකේ අපි reducers ලියලාම තියෙන්නේ. reducers කියලා දෙයක් තියෙනවා. අපිට මේකෙදී ඔය වගේ දැන් API handle කරන part එකක් කරගන්න ඕනේ නොත් එහෙම අපිට පුළුවන් නිකන් මේකට extra reducers කියලා part එකක් තියෙනවා. කොහොමද ඒක define කරන්නේ? extra reducers කියලා જાතියක් තියෙනවා. මේක define කරගෙන ඉමු අපි ඉස්සෙල්ලම. මේකට එනවා build කියලා දෙයක්. හරිද? build කියලා එකක්. හරිද? extra reducer එකට build එකක් එනවා. මේ build එක through තමයි අපි වැඩේ කරන්නේ. හරිද? මේ build එක through තමයි වැඩේ කරන්නේ. ඊට කලින් අපි මෙන්න මෙහෙම දෙයක් කරන්න. අපි මෙහෙම දෙයක් කරන්න ඕනේ. අපේ මේ initial state එක තියෙනවානේ. initial state එක අපිට customize කරන්න වෙනවා ඔය API handling part එකකට ආව. හරිද? මෙතනදි මම දාගන්නවා. දැන් අපේ මේ මොකක්ද
මේක අපේ හැබිට් ස්ටේට් එක එහෙම තියෙනවනේ. අපිට ඕක පොඩ්ඩක් වෙනස් කරගන්න නම් මොකද එන්ඩ් පොයින්ට් එකකින් data එන එක නැති එක අපිට කන්ෆර්ම් කරගන්න වෙනවා. එක්කෝ data එන්න පුළුවන්, එක data ටික fetch වෙන්න පුළුවන්, නැති වෙන්න පුළුවන්. error එකක් આવුත් ඒක trigger කරගන්න ඕනි. ඒක ප්‍රශ්න ගොඩක් තියෙනවානේ. හරිද? අන්න ඒ ටික කරගන්න. හරිද? දැන් එතකොට ඕක කරගන්නේ කොහොමද? දැන් මෙතනදී මම දාගන්නවා මෙතන මම දාගන්නවා is loading කියලා variable එකක්. මේක දැනට මම false තියාගන්නවා. ඒ වගේම error එක මට පෙන්න ගන්න ඕනි වුණොත් error එකට මේ විදිහට දීලා තියෙන්න ඕනේ. හරිද? මෙතනත් ඒ වගේම habit interface එක වෙනස් කරා වගේම අපි initial state එකක් වෙනස් වෙන්න ඕනේ. එතකොට is loading එක ඊට පස්සේ මෙතනදී false මෙතනදී false null නෙමෙයි වගේ. හරිද? මට වැරදුනා. එතෙන්ම type එක මේක boolean වෙන්න ඕනේ. මේක string එකක්. string එකක් null වෙන්න පුළුවන්. හරිද? හරි. එතකොට initial state එකේදී is loading එක false දෙනවා. error එකට මොකද්ද කරන්නේ? error එකට දැනට null දීලා තියෙනවා. හරිද? null දීලා තියෙනවා. ඊට පස්සේ දැන් අපි මොකද්ද කරන්නේ? අපේ extra reducers තියෙනවා. build එක ගත්තා. මෙතන අපිට පුළුවන් build එක අරගෙන මේ build එකේ අපිට පුළුවන් මෙහෙම දෙයක් කරන්න. මේකේ තියෙනවා add case කියලා function එකක්. හරිද? මේ add case එකට අපිට pass කරන්න පුළුවන් මේවා මේ නිකන් asynchronous විදිහට ඒ කියන්නේ මේ parameters දෙකක් pass කරන්න පුළුවන්. හරිද? parameters දෙකක්. එකක් තමයි අපි ඉස්සෙල්ලාම ගන්න ඕනි අපේ මේ function එක. ඒ කියන්නේ අපි data ටික fetch කරගන්න function එක. fetch habits මෙන්න මේක. fetch habits එක ගන්න ඕනේ. ඕක import කරනවා ටික මෙන්න මෙහෙ. හරිද? fetch habits from ./api. හරිද? fetch habits එක ඒක බලනවා මොකද්ද ඒකේ ඒක pending ද බලනවා. ඒකේ එන data ටික කොහොමද ඒකේ data ඒ කියන්නේ state එක pending ද. ඊට පස්සේ මෙතන මම අපිට promise එකක් යවන්න පුළුවන්. හරි? state එක මේක arrow function එක මෙතනදී අපිට පුළුවන් state dot හරිද? state dot අපි දැන් මොනවද තියෙන්නේ? array එක තියෙනවා, habits තියෙනවා, is loading කියලා තියෙනවා. is loading කියන එක දැන් අපිට true කරන්න පුළුවන්. ඒ කියන්නේ මොකද්ද? මේක මේ extra reducers වලින් එන්නේ දැන් builder.addCase fetch habits කියන්නේ මොකද්ද? අපේ api.ts එකේ තියෙන අපේ asynchronous මොකද්ද data fetch කරගන්න function එක. හරිද? ඒකේ data එන්නේ pending ද බලනවා. pending නම් මොකද්ද කරන්නේ? is loading එක true කරනවා. දැන් මේ වගේ වෙලාවකදී මොකද්ද කරන්නේ? is loading true කරනවා කියන්නේ ඒක loading state එකේ තියෙනවා. ඕකේ ඔය වගේ දේවල් වලදී අපිට කරන්න පුළුවන් වැඩ ගොඩක් තියෙනවා. හරිද? අපිට loading screen එකක් දාන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් කරන්න පුළුවන්. හරිද? හරි. මුලදීම loading state එකේ තියෙනවා. ඊට පස්සේ ආයි dot එකක් තියලා මෙතනදී ආයි dot එකක් තියලා add case එකක් දෙන්න පුළුවන්. මෙතනදී දැන් මොකද්ද දෙන්නේ? fetch habits වල මොකද්ද data ඇවිල්ලා fulfill වුණොත් මොකද කරන්නේ කියලා කියන්න පුළුවන්. fulfill වුණොත් මොකද කරන්නේ? දැන් මෙතනදී දෙන promise එක වෙනස් වෙනවා. මෙතනදී state එකයි action එකයි කියලා දෙකක් කියවනවා. state එකයි action එකයි කියලා දෙකක් කියවනවා. හරිද? ඊට පස්සේ මෙතනදී මොකද්ද කරන්නේ? ඉස්සෙල්ලාම state එකේ is loading state එක තියෙනවනේ. ඕක මොකද්ද කරන්නේ? අර දැන් ඔයා හිතන loading screen එකක් දාලා තිබ්බ කියලා මුලදීම loading screen එක වැඩ කර තියෙනවා. ඒක හැම වෙලේම වැඩ කරනවද? නෑ. data load වෙලා ඉවර වුණාම වැඩ කරන එක නතර වෙනවා. හරිද? හරි. data load වෙලා ඉවර වුණාම ඒ කියන්නේ fetch habits එකෙන් data එන එක fulfill වුණාම loading screen එක නතර වෙන්න ඕනේ. ඒ වගේම state එකේ habits වලට අපේ actual state එකේ habits වලට අපිට මොකද්ද මෙන්න මේ fetch habits එකෙන් එන data ටික කොහොමද ගන්නෙ මේක ඇවිල්ලා set වෙන්නේ
අපේ ඇක්ෂන් එකට. මේකේ ඇක්ෂන් එක. ඇක්ෂන් එකේ පේලෝඩ් එක. හරි. ඇක්ෂන් එකේ පේලෝඩ් එකේ තියෙන data ටික ගිහිල්ලා ස්ටේට් එකේ හැබිට් එකට ගිහිල්ලා සෙට් වෙන්න කියලා කියනවා. හරිද? හරි. ඒ data ටික ආවා. හදිස්සියේ හරි data ටික රිජෙක්ට් වුණා මොකද වෙන්නේ? ආවේ නැති වෙනවා. ඒකටත් අපි කේස් එකක් ලියනවා. මේකට අපි ලියනවා මොකද්ද? rejected fetch habits dot rejected. හරිද? මෙතනදි පැරාමීටර්ස් දෙකක් යනවානේ. යන පැරාමීටර්ස් දෙක අර විදිහම තමයි. දැන් මෙතනත් යන ප්‍රොමිස් එකේ sorry. මෙතන යන ප්‍රොමිස් එකේ මොකද්ද? ස්ටේට් එකයි ඇක්ෂන් එකයි දෙකම යනවා. හරිද? හැබැයි මෙතනදි පොඩි දෙයක් වෙනස් වෙනවා. මෙතනදි පොඩි දෙයක් වෙනස් වෙනවා. මෙතනදි අර වගේම ස්ටේට් එකේ ලෝඩින් එක false වෙනවා. හරිද? හැබැයි දැන් මෙතනදී data එකක් ඇවිල්ලා නැහැ. දැන් අපිට මොනවද පෙන්වන්න තියෙන්නේ එතකොට මෙතන? අපිට error එකක් තමයි පෙන්වන්න තියෙන්නේ. මෙතන අපි මොකද කරන්න ඕනේ? state.error එක අපි මෙතන define කරන්න ඕනේ action.error.message එක පෙන්වන්න ඕනේ. එහෙම එකක් ආවේ නැත්තම් කියන්නේ action.error.message කියලා එකක් අපි මෙතන දැම්මද? මෙහෙන් ඒ කියන්නේ හදිසියෙ හරි එහෙම එකක් ආවේ නැත්තම් නෑ. error message එක මේක empty වුණොත් එහෙම null වුණොත් එහෙම undefined වුණොත් එහෙම නැති වුණොත් මෙන්න මේක පෙන්වන්න කියලා කියනවා. fail to fetch habits කියලා දෙන්න. හරිද? ඔන්න ඔය විදිහට දෙන්න. දැන් පොතේ හැටියට මොකද්ද වෙන්නේ? දැන් මෙතන පොතේ හැටියට වෙන්න ඕනේ. දැන් අපේ fetch habits කියලා දෙයක් මේ ෆන්ක්ෂන් එකක් තියෙනවානේ. මේ ෆන්ක්ෂන් එකේ mock data දෙකක් තියෙනවා. mock data දෙකක් තියෙනවා. මේ mock data දෙක අපි application එක start කරද්දී මොකක්ද වෙන්නේ? අපේ මේ reducers run වෙනවා. reducers run වෙද්දී ඒ කියන්නේ අපේ redux වැඩ කරනවා. redux වැඩ කරද්දී මොකද්ද සින්නේ? මෙන්න මේ extra reducers run වෙන්න පටන් ගන්නවා. extra reducers තියෙනවා නම් ඒවා වැඩ කරන්න පටන් ගන්නවා. හරිද? ඒ වැඩ කරන්න පටන් ගත්තා මොකද්ද වෙන්නේ? මෙන්න මේ දෙවෙනි edge case එකේදී මොකද්ද වෙන්නේ? අරෙන් එන data ටික දාගන්නවා නේද අපේ state එකට. ඒ දාගත්තා මොකද්ද වෙන්නේ? එතකොට අපේ application එකේ already data දෙකක් තියෙනවා. හරිද? දැන් අපි යමු අපේ application එකට මම මේක refresh කරන්න. හරිද? දැන් මොකුත් පෙන්වන්නේ නැහැ තාම. ඇයි හරි. දැන් මෙතනදී අපේ මොකද්ද application එකේදී හරි reducers තියෙනවා. extra reducers මොකක්ද කියලා දැන් අපි දන්නවා. හරිද? දැන් මෙතනදී පොඩි issue එකක් තියෙනවා. හරිද? extra reducers දැන් මම කිව්වනේ මේක application එක start එකේදීම run වෙන්න බලන්න කියලා. හරි. ඒ වුණාට දැන් අපි හිතන්නකෝ දැන් අපේ මේ fetch bits asynchronous function එක තියෙනවානේ. දැන් මේක React වලදී අපි කරනවා නම් කරන්න ඕන විදිහක්. හරිද? මේක React වලදී කරන්න ඕන විදිහක් තියෙනවා. අපිට මේක කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. අපිට application එක start එකේදීම අපිට මොකද්ද කරන්න පුළුවන් React වලදී? අපිට use effect එකක් use කරන්න පුළුවන් නේ. use effect එකක් use කරන්න පුළුවන්. use effect එකක් කොහොමද use කරන්නේ? use effect එකක් use කරන්න පුළුවන්. දැන් මෙතන dependency array එකේ empty තිබ්බම මොකක්ද වෙන්නේ? use effect එක මොකක්ද වෙන්නේ? එකපාරයි run වෙන්නේ. හරිද? හරි. දැන් අපිට මෙතෙන්දී මොකක්ද ඕන වෙන්නේ? කිසිම දෙයක් නැහැ. හරි. අපිට මෙතනදී ඕන වෙනවා habit list එකට යමු. habit list එකට ගිහින් අපි මෙන්න මේ copy කරමු dispatch statement එක මේක ගෙනෙන්න මම මෙතන දාගෙන use dispatch import කරගත්තා app dispatch import කරගත්තා use effect එකට ඇවිල්ලා මම මොකක්ද කියන්නේ හරි මම මොකක්ද කියන්නේ dispatch කරගන්න කියනවා මොකක්ද fetch habits කියන එක dispatch කරගන්න කියනවා හරිද fetch habits කියන එක dispatch කරගන්න කියනවා දැන් මෙතෙන්දි මොකක්ද වෙන්නේ application එක start එකේදීම
අපේ app.tss එක රන් වෙනවා. රන් වෙද්දි මොකක්ද වෙන්නේ? use effect එක රන් වෙනවා එකපාරක්. use effect එක ඇතුලේ මොකද්ද තියෙන්නේ? අපේ fetch habits එක තියනවා. හරිද? fetch habits එක තියෙනවා. දැන් අපි බලමු ගිහිල්ලා ඔක වැඩ කරනවද කියලා. ඔන්න මම මේක රිෆ්‍රෙෂ් කරනවා. හරි. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? දැන් ඔයාලට තේරෙන්න ඕනේ. දැන් කොහොමද මෙතනදී අපි රිඩක්ස් වලදී ඉගෙන ගත්තා රිඩක්ස් බේසික්ස් ටික ඉගෙන ගත්තා ඇක්ෂන්ස් ලියන්නේ කොහොමද ස්ටෝයික් කන්ෆිගර් කරගන්නේ කොහොමද ඒ වගේම කොහොමද කම්පොනන්ට්ස් වල යූස් කරන්නේ ඒ වගේම කොහොමද API හැන්ඩලින් පාර්ට් එක මේ ඔක්කොම කරා හරිද මෙතනින් එහාට අපිට යන්න පුළුවන් මෙත රිඩක්ස් වලදී ඒ වගේම අපි දැන් මේකෙදි හැබිට් ස්ලයිස් වලට ගියාම මෙතනදී අපි එක රෙඩියුස් එකක් විතරයි යූස් කරලා තින්නේ. මෙතනදී අපිට පුළුවන් ඒ කියන්නේ ඔයාලා මෙතනින් එහාට යන්න ඕනේ. ඒ කියන්නේ ඉන්ඩස්ට්‍රි ලෙවල් එකේ ඇප්ලිකේෂන් එකක් හදන්න පුළුවන් තත්ත්වයට ඔයාලා එන්න ඕනේ. ඒකෙදි දැන් මේක රිඩක්ස් කියලා මහා ලොකුවට ඉගෙන ගන්න දෙයක් නැහැ. හරිද? ඉගෙන ගන්න ඔයාලා තේරෙන්නේ නැති දැන් මෙතනදී මේ තියෙන්නේ JavaScript. හරිද? මේ push method එක. එතකොට find, slice, push ඔය වගේ දේවල් JavaScript. එතකොට මේ දේවල් extra reducers හදාගන්න එක ඒ කියන්නේ reducer හදාගන්න එක slice එකක් හදාගන්න store configure කරන්න කොහොමද? ඒ දේවල් Redux වලට අන්න ඒ ටික තමයි මට ඔයාලට උගන්වන්න ඕනේ වුණේ. මම හිතනවා ඉතින් ඔයාලා මේකෙන් මොන හරි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඔයාලා මේකෙන් මොන හරි දෙයක් ඉගෙන ගත්තා නම් මේක යාළුවන්ට share කරන්න. එහෙනම් guys goodbye. ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙමු.